අයිබෝන් සියොන්සේ අයිබෝන් වරුණ. අද මැයි පළවෙනිද ජාත්‍යන්තර කම්කරු දිනේ 2000 කොල්ල ඇඳලා ඔයා. කොල්ල ඇඳලා කොල්ල නෙවෙයි අඳින්න ඕනනේ රතු දම්නේ. දම්නේ දැන් මේ කියන්නේ දේශපාලන පක්ෂවල මේ රැලි ඉතින්. ඔව් මේ රතුනි පාට කම්කරුන්ගේ පාට රතු පාට රතු අඳින්නේ නේද? රතු අඳින්න ඕන දම් පාටට වෙනස් වුණාම ජාතික ජනබලයේ ජීවිත එකේ වෙනස් වුණා ඉඳන් දම් අඳින්න ඕන කිව්වේ. දමුත් අඳින්න සමහරට මේ අඳින්න පුළුවන් මේ කොහමරි මේ ඔව් අර ඒ කියන්නේ මාක්ස්වාදීන්ගේ දෙවෙනි ජාත්‍යන්තරයේදී ගත්ත තීරණයක් අනුවනේ මේක වෙන්නේ. ඔව් ෆ්‍රෙඩරික් එන්ගල්ස් ඒ කියන්නේ මාක්ස් එක්ක හිටපු මාක්ස්ගේ අනුප්‍රාප්තිකයා විදිහට ඉදෙන සමවනවා. මාක්ස්ගේ මිත්‍රයා මේ කාල් මාක්ස් එක විදිහට 1889 තමයි මේ පළවෙනිම පැරිස් වලදී මේ තමයි මේ මැයි දිනේ ප්‍රකාශයටපත් වෙන්නේ. ඊට කලින් අත්‍තරම කම්කරු දිනයක් කම්කරුවන් වෙනුවෙන් දිනයක් ප්‍රකාශයටපත් වෙන්න හේතු වෙන්නේ ඊට අවුරුදු 3කට කලින් ඇමරිකා එක්සත් ජනපදයේදී එයාලගේ මොනවද කියන්නේ මේ වැඩමුරේ ඒ වෙනකන් මේ පැයටේ වැඩමුරේ වෙනුවෙන් කරපු සටන සහ ඒකෙන් පස්සේ කම්කරු නායකයෝ කීප දෙනෙක් අත්අඩංගුවට ගැනිනවා මම හිතන්නේ දෙන්නෙක් එල්ලලා මරනවා ඒ කරපු මේ විරෝධතාව හින්දා චිකාගෝ වල තිබ්බ මේ ඊට පස්සේ අන්තිමට හැබැයි මේ යාලා නිවැරදිකරු කරලා නිදහස් කරනවා ඒ විදි දෙන්නෙක් ජීවිතෙන් සමුගන සහ පස් දෙනෙක් එල්ලා මරන්න තීන්දුව දුන්නා එතන එක්කෙනෙක් ඊට කලින්ම මේ සියදු විනාසා ගන්නවා එහෙම තමයි ඉතිහාසයේ තියෙන්නේ මේ ඊට පස්සේ ලංකාව පැත්තට આવොත් එහෙම ඊයේ ගුණසිංහ මහත්මයා තමයි මේ ලංකාවේ කම්කරු දිනේ සහ කම්කරුවන් වෙනුවෙන් දිනයක් ප්‍රකාශයටපත් කරන්න සහ ඒ වෙනුවෙන් වැඩ කළේ එයත් ඉපදින්නේ මැයි පළවෙනි දවසේ ඊයේ ගුණසිංහ මහත්මයා 1890 ගණන් වල මට හරියට දින මතක නැහැ කොහොම මැයි පළවෙනිද තමයි ඉපදිලා තිබ්බේ. එයා 1927 පළවෙනිම වැඩි පටන් ගන්න. හැබැයි 1933 තමයි ලංකාවේ මේ මැයි දිනයක් කම්කරු දිනයක් මැයි පළවෙනිදා පවත්වලා තියෙන්නේ. දැනුත් ගුණසිංහපුර තියෙන්නේ නම් වෙලා තියෙන්නේ ඊයේ ගුණසිංහ මහත්මයා වෙනුවෙන්. දැන් ගියත් ගොඩක් කෙනෙකුට බලා ගන්න පුළුවන් මෙතන මේ ඊයේ ගුණසිංහ මහත්මයාගේ පිළිරුවක් තියෙනවා. ඔව් ඒකේ තියෙන ඇත්තටම මේ හරය එතුමගේ ජීවිතයේ තියෙන ගුණාංගේ පිළිරුවෙන් පෙන්වනවා. මේ කුළු ගෙඩියක් අරන් තියෙනවා. කුළු ගෙඩිය සංකේතවත් වෙන්නේ අර වහ බැම්ම බින්දිනවයි කියලා. මේ කොහමද එහෙම තමයි වැඩේ වෙන්නේ. ඊට පස්සේ ඒක කම්කරු වෙනුම් තමයි. ඇත්තටම කම්කරුවා කියන සංකේතය එතකොට වැඩ කරන මිනිස්සු. ලංකාවේ හොඳ කම්කරු ව්‍යාපාරයක් තිබුණානේ නේද? ඔව්. කම්කරු ව්‍යාපාර මහත්තයාගේ සහෝදරයා ඇත්තටම මැරෙනකල්ම සහෝදරයා කිව්වනේ වයස මොකක්ද කියලා බලන්න තු බාලතම්පෝ එහෙම කම්කරු නායකයෝ හිටියා ගොඩක් එක අන්තිමට ජීවිතේ ඇත්තට මේ කම්කරු නායකත්වයේ කියන එකත් දේශපාලනීකරණය වුණා. ඔව්. උදාහරණයකට අලවි මවුලාන කියනෙත් කම්කරු නායකයෙක්. ඔව් ඊට පස්සේ ආ දේශපාලනයට ආව. එහෙම මේ කම්කරු නායකයෝ ටික දේශපාලනයට ඇවිල්ලා දැන් ඇත්තටම කවුරුත් කම්කරු දිනේ අර්ථයට නෙමෙයි වැඩ කරන්නේ. මේ වෙද්දි ලංකාවේ හැමෝම කරන්නේ තමන්ගේ දේශපාලන හයිය පෙන්වන්න. අපිට කොච්චර හයියක් තියනවද මේක තමයි මේ ඔලු කීයක් පෙන්වන්න පුළුවන්ද කියන එකෙන් තමයි මේ කම්කරු දිනේ සැමරීම මේ කරන්න බලන්නේ. ඉතින් ඒ වුණාට මේකේ තියෙන හරය ඇත්තටම වැඩ කරන ජනතාව වෙනුවෙන් මේ හරය කියන්නේ මං කියන්නේ ඔලු ගණනක් නෙමෙයි මුකුත් නෙමෙයි වර්ණයක් නෙමෙයි. දේශපාලන පක්ෂවල වර්ණයෙන් නෙමෙයි ඒක පෙන්වුම් කරන්නේ. හැබැයි එහෙමත් කරනවා. ඔව්. කොහමද මේ ඔලු ගඩි පෙන්වන්න බෑ නම් සිල් ගන්නවා. දන්සල් දෙනවා. එහෙම වැඩත් කරනවා. මං කියන්නේ අලුත්ම ස්ටයිල් එක තමයි මේ මොකුත්ම බෑ නම් දන්සලක් දෙනවා. සෙනග ගෙන්න ගන්න පුළුවන් හොඳම ක්‍රමයක්නේ. මේ එහෙමවත් වෙන කොහමද මං කියන්නේ ඉතිහාසයේ කතාව දිගට වහින්ද පස්සේ දෙන්නේ මේ අපි එතෙන් එනවා. අපි එතෙන් ප්‍රසාද් සිරුවර්ධන වෙනවා හිටවගම. මේ ලංකාවේ මැයි පළවෙනිදා කම්කරු දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් වෙන 1956 ටීබී ළඟරත්න මහත්මයාගෙන් තමයි ඒක ප්‍රකාශයටපත් කරන්නේ. ඒකත් එක්ක තමයි සේවක අර්ථසාධක අරමුදල මේ එන්නේ කම්කරු ආරවල් 50ත් ඊට පස්සේ මේ දරු ප්‍රසූතියට නිවාඩු දෙන්න සහ හරි හිතුමනාපෙට මේ හිමිකරුවට ව්‍යාපාරික හිමිකරුවට සේවකව අයින් කරන්න බැරි වෙන නීති සකස් වෙන්නේ මේ මොනවාද කම්කරු වන්දි ලබා දෙන්න ඔය වගේ වැදගත් දේවල් ගොඩක් මේ කම්කරු දින 1956 කම්කරු දිනේ රාජ්‍ය නිවාඩු දිනයක් ප්‍රකාශයටපත් කරනවත් එක්කම අනපනත් එන්න සමත් වෙනවා ගේන්න එනවා. එතකොට මේ එහෙම තමයි වැඩ ටික වෙන්නේ. මේ
කොමරි කාලයක් තිස්සේ දැන් ඇත්තටම කම්කරුවා කියන්නේ කවුද කියන එක ඩිෆයින් කරගන්න එක තමයි වැඩේ තියෙන්නේ දැන්. ඔක දැන් ඒ කාලේ තිබ්බේ ඉඩම් හිමියා සහ කම්කරුවා අතර කතන්දර යන තිබ්බේ ඒකෙත් එක්කනේ ඔය අපේ දැන් දෑකැත්තයි මිටියයි ඔය දේවල් ටික එන්නේ. දැන් ඇත්තටම මේ දැන් ඇත්තටම දෑකැති මිටිය වෙනුවට තියෙන පෑන් අපි ගත්තොත් එimhe අපිත් මාධ්‍ය කම්කරුවෝ. ඔව්. මාධ්‍ය කම්කරුවෝ එතකොට IT කම්කරුවෝ දැන් ඉන්නේ එහෙම. කවුරුත් හිතන්නේ නැහැ මේ කම්කරු දිනේ කාගේද කියන එක. ඔව්. මේ වැඩ කරන මිනිස්සු හැමෝටම ශ්‍රමිකයින්ගේනේ නේද? ශ්‍රමිකයන්ගේනේ. ඒතකොට දැන් ශ්‍රමයේ විස්තර ගෘහණියන්ගෙත් තියෙනවා. කියන්නේ කම්කරුවෝ තමයි. හෙට නිවාඩු නැහැ. හෙට නිවාඩු නැහැ නේ. හෙට තමයි වැඩිම දවස්. ඔක්කොම ගෙදර ඉන්න දවස්. මේ එහෙම එකක් තියෙනවා. මෙතන මොකද්ද ඇත්තටම කම්කරු දිනේ වැදගත්කම සහ ඒක මොනවුනත් නිවාඩු දවසක් කියන එක තමයි ලොකුම දේ. මේ එහෙම තමයි වැඩේ වෙන්නේ. මේ කම්කරුවෝ කියන එක ඩිෆයින් කරගන්න එක ටිකක් වෙනස් දැනකට ගිහිල්ලා තියෙනවා. දැන් එතකොට මේ අපි අර වචනාර්ථයෙන් කම්කරුවා කිව්වහම එන අදහසක් තියෙනවනේ. ඊට වඩා වෙනස් තැනක තියෙන්නේ. ශ්‍රමිකයෝ හැමෝම කම්කරුවෝ තමයි. ඒකට අපේ අයිතීන් වෙනින් තමයි මේ අද දවස යෙදිලා තියෙන්නේ. එදාට ඉතින් මේ හැරවෙයි අපි කරන්නේ බහුතරයක් දෙනා කවුරු හරි පක්ෂයකට මොන හෝ පක්ෂයකට ගිහිල්ලා රැස්වීමකට ගිහිල්ලා කවුරු හරි නැගලා කතාවක් කරනවා ඒකල් ගිහලා අත්පොලසන් දීලා හරි එහෙනම් අපිට ජය වේවා සහෝදරයා හරි නායකතුමා හරි එහෙම කියලා ගෙදර යනවා. සභාසනුව සතුටින් විසිර යන එකක් එන්නේ සමහර තැන්වලදී බත් පැකට් එකක් මොන හරි දෙයි. ඒ කියන්නේ යාළගේ ඔලු ගෙඩි ගන්න පෙන්වන්න. කොහමද එහෙම තමයි කතන්දර වෙන්නේ. ඒවා තැන් වල දාලා වනසලත් යනවා. එහෙම අපි දැකලා දෙනවා පහවදාට තව කම්කරුවෙකුට වැඩ ටිකක් සෙට් කරලා වැඩ වැඩි කරලා යනවා. වැඩ දෙගුණ කරලා ඇත්ත කම්කරුවෝ ඇත්ත කම්කරුවෝ එතකොට තමයි එළියට එන්නේ. මේ ඇත්තටම මේ දවස්දී වැඩ කරන මිනිස්සු ටිකක් ඉන්නවනේ වරුණ. මට මතක ඉදිරිය මම අවුරුදු 10කට විතර කලින් මේ අපේ BBC එකට කළා ඒ දවස්වල ඩොකියුමන්ටරි එකක් වෙළඳ කලාපයෙන් ඒ දවස්වලට වැඩ කරන මිනිස්සු එක්ක ගිහිල්ලා කතා කරලා. හරියටම මයි දිනේ දවසේ තමයි. ඉතින් ඒ අයගේ අත්දැකීම් ගැන කියන්න නම් ඇත්තටම අර වැඩමුරයක් නිශ්චිත ඒකට ගෙවන්න ඕන වැටුපක් ඒ දවසේ ගන්න ඕන නිවාඩුවක් අවමේ යාළගේ නින්දවත් එහෙම නොලැබෙන මිනිස්සු සෑහෙන හම්බුණා. ඔව් ඇත්තටම මේ තාම අපස්සට හිතුවට මේ තාම ඒ වර්තමානයේ ඒ විදිහටම තමයි. ඒ විදිහ තමයි යන්නේ. ඉතින් අර පරණ කම්කරු වහල් සේවය කියන එකේ අලුත් මූණුවරකින් තියෙන සමහරට වහල්ලු වෙනකොට දැන් ඉස්සර වහල්ලුන්ට දංගලක් දාගෙන හිටන සමහරට දැන් වහල්ලුන්ට ටයි එකක් දාලා තියෙනවා ඒ විදිහට. වහල්කම ඒක වෙනස එතන තියෙන්නේ. මං කියන්නේ අපි මේක නිකන් ඇවිල්ලා අර කවුරු හරි මාක්ස්වාදී වාමාංශික එහෙම අර්ථයකින් නෙමෙයි. ඇත්තටම අපි මේක ලියා ගන්න ඕන කාරණාවක් තියෙන එක ටිකක් ගැඹුරට කතා කරන්න ඕනේ. මාක්ස්වාදී අර්ථෙත් ඒකම නිවරුණ දෙයි කියන්නේ දැන් දෙවෙනි ජාත්‍යන්තරය කියන්නේ ඇත්තටම මේ වැඩ කරන පන්තියට ඒ ලැබෙන්න ඕන වරප්‍රසාද මොනවද කියන එක සහ ඊට කලින් අවුරුදු 3කට කලින් වෙච්ච ඒ අසාධාරණ ඒකේ තියෙන ගැඹුර ගැන සාකච්ඡා කරලා ඒකට පස්සේ අනාගතයේදී කම්කරුවට ලැබිය යුත්තේ මොකද්ද? ඒක කොයි විදිහටද ලැබිය යුත්තේ කියන එක ගොඩාක් ගැඹුරට මේ අදට වඩා ඇත්තටම සාකච්ඡා කරපු තැන. ඒක දැනෙනවා වැඩි. දැන් ඇත්තටම අර කම්ෆර්ට් සෝන් එකක ඉන්නවනේ අපි හදාගත්ත කම්ෆර්ට් සෝන් එක අපි හැමෝම ජීවත් වෙන්නේ. එතකොට ඒ කම්ෆර්ට් සෝන් එකෙද්දී සමහරට අපිට ඇත්ත ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. සමහරවිට දැන් ගොඩක් දෙනෙක්ගෙන් අහුවොත් එහෙම මම දැක්ක ගොඩක් තැන්වල මේ කාගෙන් අහුවත් කියන්නේ මේ වෙලාවේ මොකද්ද තියෙන්නේ? අපි ඉස්සෙල්ලා මොන දේ කරන්න කලිනුත් සල්ලි හොයන්න ඕනේ. සල්ලි හොයාගෙන ඉඳලා තමයි ඊතුරු දේවල් ටික කරන්න ඕනේ. එතකොට ඒක ඇතුලේ සල්ලි හොයන්න ඕන දෙයක් කරන්න ඕන වගේ එහෙම තමයි මිනිස්සුන්ට ජීවත් වෙන්න සල්ලි තියෙන්න ඕන සහ ඒක අනිවාර්ය කාරණාවක්. හැබැයි මේ කම්කරු අර්ථයෙන් ගත්තාම ඊට වඩා ඒක වෙනස් දැනකට තියෙනවා. ඒ නිසාම තමයි අර ඒකට ඇත්තටම සැමරුම් දිනයක් සහ වෙනුවෙන් අර පෙළපාලි කියන සංකේතාත්මක මේ සැමරුම ඊට පස්සේ මේ වර්ණය ඔය ඔක්කොම මේ ලැබෙන්නේ එතන ඉන්නේ. එකතු වෙලා ඉන්නේ. එතකොට ඒක රුධිරය සම්බන්ධ එහෙම එකක් නේ අපි දහඩිය ලේ වගුරුවනවා කියන අර්ථය කියන්නේ තැනක් තියෙන. ඉතින් මේ එහෙම වැඩක් තියෙන කොහොම හරි මේ ඔක තමයි තියෙන කතන්දරේ. මේ ඉතිහාසයෙන් ගැනම කතා කරන ආවඳ මයි පළවෙනිලා කිව්ව ගමන් මතක් වෙන තව එකක් තියෙනවා. මේ ආර් ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මේ ආම ස්ට්‍රීට් එකේදී මේ යන්නේ. එතකොට මේ ඝාතනයට ලක් වෙනවා. බෝම්බ ප්‍රහාරයට ලක් වෙනවා. මේ සජිත් වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ මේ පියාණෝ
පියානෝ කිව්වම පියානෝ කිව්වමනේ අර කියන්නේ. ඇත්තටම කට්ටිය විසුළු කරන එක මතක් වෙනවා. ඇත්තටම ඉතින් පියානෝ පියානෝ තමයි තමයි. යාගේ ඉතින් ගෞරවාර්ථ පදේ මගේ පියාණන් කියලානේ යා කතා කරන්නේ. මේ ඒ ප්‍රේමදාස ගාතනේ සලකුණ තියෙනවා ආම ස්ට්‍රීට් එකේ තාම ඒ තියෙනවා. ස්ථානයේ සමරුමක් විදියට සටහන් කරලා තියෙනවා. මේ කියන්නේ මැයි පළවෙනිදා කියන එකත් එක්ක ඒක අමතක වෙන්නේ නැහැ. ඉතින් හැමදාටම අවුරුදු 33ක් නේ අර. අවුරුදු 33ක් වෙනවා. මේ එතකොට මේ රණසිංහ ප්‍රේමදාස ඒ හිටපු ජනාධිපතිවරයා ටිකක් වෙනස් තැනක හිටියේ. ඒ දවස්වල මට මතකයි ප්‍රේමදාස මරුණාම සමහර මිනිස්සු අතිශයින් සතුටු වුණා. ඒකට ඇත්තටම පාවිච්චි කරපු වචනක් තියෙනවා අපේ පොඩි වයසේ. හැබැයි ඒ දවස්වල සමහර දැනුත් ඔය ආම ස්ට්‍රීට් එකල දැනුත් පාවිච්චි කරන වචන විතර මම හිතන්නේ මිනිස්සුෙකුට එහෙම කතා කරන එක මොන විදියෙන් හරි එහෙම කවුරුත් ඝාතනය වෙන්න ඕනේ නැහැ කියන එක තමයි. අර ඊයේ කියප එක මොන විදියටවත් අර පහර කැම ගොමද ඒවද නෙමෙයි. ඉතින් අර ඒක කොහොමද ශිෂ්ට වෙන්න ඕන නේ කොයි ඉන්න ඕන මිනිස්සු නම. එහෙම තනක් තියෙනවා කොහමද ඔක මේ මතක් කළේ ඇත්තටම මේ හැමදාම සමරුම තියෙනවා. අදත් ඒ සමරුම තියේවි. මේ ඊට පස්සේ ගත්තාම දේශපාලන පක්ෂ විදියට ලංකාවේ දැන් තියෙන පක්ෂ හැමෝම තම තමන්ට පුළුවන් විදියට සමරන්න ලැහැත් වෙනවා. එකක් පුළුවන් විදියට ඒ තම තමන්ගේ හැකි විදියට. එතකොට එකක් ආණ්ඩු පක්ෂයේ පැත්තෙන් ගත්තාම ආණ්ඩුව තීරණය කරලා තියෙනවා මේ වෙලාවේ තියෙන බලශක්ති අර්බුදය නිසා කොළඹට අරගෙන මහා ලොකු රැලියක් පවත්වන්න නැතුව පෙළපාලියත් නවත්තලා මේ පෙළපාලිය නවත්තන එකයි බලශක්තිය සම්බන්ධ මේ කතාවයි දෙක අතර මම දන්නේ නැහැ මොකද්ද තියෙන සම්බන්ධය කියලා. ඒ කියන්නේ මේ දැන් ඒක ඊයේ පැහැදිලි කිරීමක් කළා ජාතික ජනබලවේගය සහ පෙරේදා ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ එකතු වෙලා. එතකොට මේ දින රැලි ගැන තමයි කතා කළේ. ඒකට හේතුව විදියට සඳහන් කළේ මැයි රැලියකට ඔක්කොම ලක්ෂ ගණනක් එයාලට එකතු කරන්න වෙනවා කොළඹට එකක් පෙළපාලියක් පැවැත්වුවොත්. එතකොට ඒකට ඊටාම දුර බැහැර ඉඳන් එන්න ඉන්ධන වැයවීම තමයි බලශක්ති අර්බුදය සමා ප්‍රශ්නේ. ඒක තමයි ඇත්තටම තර්කානුකූලව පැහැදිලි කරේ පිළිගන්න පුළුවන් විදිහට. ඒ නිසා යන්න තියෙන දුර සීමා කරන්න තියෙන අවශ්‍යතාවය අනුව හැම දිස්ත්‍රික්කයකම නෙමෙයි දිස්ත්‍රික්ක 21ක සැමරුම් 21ක් පවත්වන්න තීරණය කළා කියලා. එතකොට මේ බලශක්ති අර්බුදය කියන එක තමයි ඒකට හේතුව විදියට කිව්වේ. ගිය අවුරුද්දේ ප්ලෑන් කරා කිව්වා පෙළපාලියක් මේ දින පෙළපාලියක් ඉතාම උත්කර්ෂයෙන් මේක රටේ රාජ්‍ය විදිහටත් මේක පෙන්눔 කරන්න ලෝකෙට මේක කරන්න නැත්තේ මෙන්න මේක නිසා කියලායි තමයි කිව්වේ. පොඩි ඓතිහාසික කමකුත් තියෙනවා. මොකද ලංකාවේ එක පක්ෂයක් පළවෙනි වතාවට තමයි සැමරුම් 21ක් 21 තැනක මැයි දින සැමරුම් විදිහට පවත්වන්නේ. ජනාධිපතිවරයා මහරගම කොළඹ දිස්ත්‍රික්කයේ මේ රැළිය තියෙන කොළඹ මහරගම. ඊට පස්සේ නුවරඑළිය මේ රැළියට සහභාගී වෙන්න නියමිතයි කියලා කියනවා. සිවන්ත යනවාද මහරගම නේ? ආසයි තින්නේ ඒත් මට නිවාඩු නෑ නේද? අන්න දැක්ක කම්කරු ප්‍රශ්න. ඇත්ත කම්කරු ප්‍රශ්න එතන තියෙන්නේ. හැබැයි වැටුපත් නෑ. වැටුපත් නෑ. ලොකු ප්‍රශ්නයක්. නෑ වැටුප දෙයි මං හිතන්නේ. නිවාඩු. ගෙදර වැඩට ගෙදර කම්කරු ප්‍රශ්න විසඳ ගන්න එක අභ්‍යන්තර ප්‍රශ්න. අද දවසේ ඉතින් වැටුප් නැහැනේ වරුණ ඉතින් නේද මේ ආයතනයෙන් වැටුපත් දෙයි. ගෙදර වැඩ කරනකොට වැටුපක් අද ලැබෙන්නේ නෑ. ලැබෙන්නේ නෑ. කොහොමද ඊට පස්සේ මේක මේ අර විහිළුවට කිව්වට මේ ලංකාවේ ස්ත්‍රියගේ සමස්ත ස්ත්‍රියගේ කතාව තමයි ඕක. නෑ ඒවා ඉතින් ගෙදර වැඩ කරන්න එපැයි නැත්තම් කවුද කරන්න කියලා අහනවනේ. නේ කවුද පඩි ගෙවන්නේ කියලා. පඩි පාදු වනේ ගන්න. ගෙදර යන්න ඕනේ. ගෙදර යන්න මේ එතකොට මැයි දිනේ එහෙම තමයි කාන්තාව සමරන්න ගෙවල් වල ගොඩක් කියලා ගෘහණියෝ ජාතික ජන බලවේගයේ තැන් 21ක තියෙනවා. ඊට පස්සේ සමගි ජන බලවේගය එයාලගේ කොළඹ තියෙනවා. මම හිතන්නේ කැම්බල් පිටියේ තියෙනවා. කැම්බල් පිටියේ තියෙන්නේ. එතකොට සමගි ජන බලවේගයේ මුලින්ම ආරාධනා කරලා තිබ්බා එක්සත් ජාති පක්ෂයෙන් එක ප්‍රතික්ෂේප කරලා තිබ්බා. එයාලා ඉන්නේ නැහැ කියලා සහ ඒකට දරුණු විදිහට ප්‍රතික්ෂේප කළානේ. මේ අර ඒක එහෙමනේ ඉතින් එයාලා බලනවා අර මොනවාද මේ එකට යන්නේ නැති කෝච්චි පාරේ බස් දුවනවා වගේ වැඩක් නෙවෙයි කරන්නේ. රනිල් වික්‍රමසිංහයි
සජිත් ප්‍රේමදාස එකට දාලා මොනවත් කරන්න බෑ මං කියන්නේ දෙන්න ආන්න විය ගහක බැන්දොත් එම දෙන්න යන්නේ දෙපැත්තට. ඒ වගේ කවදා හානකවත් කරන්න බෑ. හාන්නත් බෑ. ඒ හැවත් හාන්නේ අනිත් පැත්තට මං කියන්නේ. සාමාන්‍ය හානකනේ කරන්නේ මේ. අඩුතරමේ ආහනයකවත් හරියට කරගන්න අවශ්‍යයි. ඒක කවදාවත් වෙන්නේ නැති වැඩක්. සජිත් ප්‍රේමදාස සාරානි වික්‍රමසිංහ එකතු කරනවා කියන එක. ඒක එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට කරන එක ලේසි නෑ. කොහොම හරි සමගි ජන බලවේගයේ ටිකක් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා අපි කතාවම ඉරාන් වික්‍රමරත්න ඉවත් වීමත් එක්ක. යාලගේ මුදල් කමිටුවේ තියෙන ගැටලු ටිකක් ඇවිල්ලා තියෙනවා කියලා මම මේ ලෙටර් එකක් ඇවිල්ලා තිබ්බා. ඒක ඇත්තද දන්නේ මම හිතන්නේ ඒක ඇත්ත වෙන්නේ නැති මේ කියන්නේ අර ගෙවීම් ටිකක් පරක් වෙනවා කියලා රංජිත් මද්දුම් බණ්ඩාරගේ අත්සනින් යුතුව ලිපියක් ඇවිල්ලා තිබ්බා. ඒක මේ තහවුරු කරගන්න බැරුණ අතර මම දැක්ක විදිහට. ඒත් ඉතින් යාලා සංවිධානය කරගත්ත විදිහට මේක කරනවා. මේ ඒ සම්බන්ධයෙන් ඔය රෝහණ බණ්ඩාර කියලා මේ മന്ത്രിවරයෙක් ඉන්නෝනේ. එයත් කියලා තිබ්බා අපි මේක පටන් ගන්න කෙලින්ම මේ ඊළඟට සජිත් ජනාධිපති කරන වැඩේ කියලා. ඇත්තටම මයිදිනේ යාලගේ ප්‍රධාන මාතෘකාව ඒක තමයි. කියන්නේ සජිත්ව ජනාධිපති කිරීමේ අරමුණින් තමයි මේ යාලා මයිදිනේ දැනෙන්න ආණ්ඩුවට දන්නවන්න කරන වැඩක්. ඊට පස්සේ ඒ කතාව ඒ වගේම කතාවක් කියලා තිබ්බා චාමර සම්පත්. එයාලත් වෙනම එකක් කරනවනේ. චාමර සම්පතත් කියලා තිබ්බා මේ අපි මේක ආණ්ඩුව ගෙදර යවන පළවෙනි වැඩේ කියලා. මම කියන්නේ හැමදාම ගෙදර යවනවා නිකන් මේක නිකන් අර බාලගිරි අද නෙමෙයි හෙට කියලා ගහන්නේ. වගේ හෙටවනවා අද නෙමෙයි හෙට කියලා ඒ වගේ වැටෙනවා. දැන් දිගින් දිගටම ආණ්ඩුව ගෙදර යවුවා තාම ආණ්ඩුව ගෙදර ගිහිල්ලා වෙන ආණ්ඩුවක්ද තියෙන කියලා වෙන කතාවක්. ඔව් ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරනවා නම් දැන් ඇත්තරම මේ ඉතිහාසයේ වැඩ කරන ජනතාව සංඝ වෙද ගුරු ගොවි කම්කරු කියලා අර එහෙම පංචමහා බලවේගය පංචමහා බලවේගයේ විදිහට වර්ගීකරණය කරලා දේශපාලනිකව මම මේ කියන්නේ ඒත් වැඩ කරන විදිහ මේ වර්ගීකරණය ඇතුලේ නම් කරලා එහෙම මිනිස්සු එකතු කරලා අර ඒගොල්ලෝ ඒ කාලේදී ගෙනියපු ඒගොල්ලෝගේ සමාජ දැක්ම අනුව කරපු දේශපාලනේ යම් සාධනීය පැත්තක් තිබුණා. හැබැයි දැන් මේක මැයි දිනය ආණ්ඩුවක් පෙරලන තැනට දේශපාලන සටන් පාඨයක් කරාම මේ මිනිසුන්ගේ දේශපාලන නොහැකියාව දේශපාලන අවබෝධය කොච්චර බිඳුවේද තියෙන්නේ කියන එක පේනවා නේද වරුණ? ඒක හරි. ඒක මොනවා කළත් ඇත්තටම ඒ ආරම්භක මිනිස් සමාජිකයෝ එක්සත් ජාතික පක්ෂය මන් දැනුවත් එහෙම නෑ. මේ ඊයේ ගුණසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ හැබැයි දැන් කම්කරු පක්ෂයෙන් නම් අන්තිමට එක්සත් ජාතික පක්ෂයකට එකතු වෙනවා මං හිතන්නේ. එකතු වෙනවා. හැබැයි මේ මං කියන්නේ පක්ෂයක් විදියට කම්කරුවා කියන එකට මේ මොකක් හරි වටිනාකමක් දෙමින් දේශපාලනය ආරම්භු පක්ෂනේ. එතකොට මේ ඒ වගේ ආරම්භක සමාජිකයෝ මේ මොනවා හරි දැක්මකින් වැඩ කළා මේ මැයි දිනය මොකද්ද කියන එක ගැන. මං කියන්නේ අඩු ගානේ ඒගොල්ලෝ මේ සන්දානගත වෙන පක්ෂ එක්ක ගත්තහමත් වාමාංශික පක්ෂ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ පක්ෂ එක්කත් ඒ පක්ෂවල දැක්මට ගරු කරමින් එහෙම කම්කරුවට තැනක් දෙනවයි කියමින් වැඩ කළානේ. එතකොට මේ මැයි දිනයකදීවත් චාමර සම්පත් මන්ත්‍රීවරයාට ඒ වගේ අයට මේ මැයි දිනේ හරියට වැටහෙන්නේ නැත්තේ කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ආණ්ඩුවක් පෙරලන එක යාළගේ දේශපාලන අරමුණ තමයි. හැබැයි මේකේ යම් හරයක් තියෙනවා. මොකද්ද මේ වැඩ කරන මිනිස්සු වෙනුවෙන් මොකක්ද ඒගොල්ලෝ පෙනී ඉන්න කරන්නේ කියන්නේ. වැඩ කරන මිනිස්සු ඡන්ද දෙන්න ඕනේ ඉතින්. ඒක තමයි යාලා බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අපි මේවා කරන මම ඒ වගේ පොඩි ඕක අදාළ නැති කතාවක් අදාළ තියෙනවා මේ කවුද මේ ප්‍රසන්න රණතුංග කියලා තිබ්බා මේ අපි ආණ්ඩුවක් ආවා අපේ ආණ්ඩුවක් ඉක්මනට එනවා ආණ්ඩුව ආව ගමන් හොරුන් සම්බන්ධයෙන් මේ අපි සලකලා හොරුන්ට දඬුවම් දෙන්න අපි වැඩ කරනවා කියලා. කොහොමද ඒක? අර මේ නන්දා මාලිනීගේ සින්දුවක් තියෙන්නේ මගේ සිහිනේ මට දකින්නේ. ඔය ටික අර ආණ්ඩුව පෙරලනවා ඊට පස්සේ සජිත් ප්‍රේමදාස ජනාධිපති කරනවා ඔය කට්ටියගේ කතා ටික තියෙන්නේ වගේම මතක් වෙනවා ඇත්තට. මගේ සිහිනේ මට දකින්න ඉඩ මගේ නින්දෙන් මගේ සිහිනෙන් මා මුදන්න ලං වෙන්න එපා ඇත්තට. කොහමරි ඒක එහෙමයි. ඊට පස්සේ දිලිත් ජයවීරගේ පක්ෂේ මැයි දින රැළියේ තියෙනවා හෙන්රි ප්‍රේදිස් ක්‍රීඩාංගනේ. ඒක එහෙමයි. එතකොට එයාගේ කම්කරු එක එතන එහෙම එකක් තියෙන. ඊට පස්සේ තමයි ආතල්ම කැලේ තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් දන්සලක් දෙනවා. එයාලා එක්සත් ජාතික පක්ෂේ තර්කයනේ මේක වැටලා තියෙන පොය දවසකට. පොය දවසේ කම්කරු වැඩ කරන්න ඕනේ නැහැ සිල් ගන්න ඕනේ කියන වගේ අදහසක්. මේ කම්කරුවෝ සිල් ගනිව් සියලුම කම්කරුවෝ එකඟ වෙව් සිල් ගනියෝ. මේ සිල් ගන්නවා සහ එයාලා දෙනවා මේ බිරියානි දන්සලක්.
මේ බුහාරියකින්. බුහාරික් කියන්නේ එයාලගේ අයිති දේපලක්. සාමාන්‍ය වෙසක් එකට දෙනවා දන්සලක් ඒගොල්ලෝ. දැන් ඊළඟට තියෙන එකට ඒ දන්සල දෙයිද දන්නේ නැහැ. දැන් වෙසක් එක නිල වශයෙන් පස්සට අරන් ගියානේ ඊළඟ මේ මයි මාසෙම තියෙන දෙවෙනි පොයට. කොහොම ඒ වුණාට නෑ. එයාලට ලොකු රැස් මේවා කරන්න පුළුවන් මිනිස්සු ගේන්න පුළුවන්. ඒක නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඔය ඔක කියද්දි තමයි අර මේ සත්‍යාතික පක්ෂයේ සිංහලකම දේශපාලනයට පාවිච්චි කරන්න නැහැ කියලා අපේ මේ හිටපු හිතවතෙක් කියලා තිබුණා. ඒක සෑහෙන කාලයක් තිබ්බ කතාවක්. නිශාන්ත ශ්‍රීවර්ණසිංහ අපේ ජාතික හෙළමුරුවෙන් දේශපාලනය ආරම්භ කරෝ අපේ හිතවතා. එයා එහෙම කියලා තිබුණා අපි මේ සිංහල නිසා මේ මයිදිනේ සමරන්නේ නැහැ වගේ කන්නේ ඔය කියන්නේ. එතකොට මේ කම්කරුවා කියන්නේ ඇත්තටම මේ වින්දිතයෝනේ. ගොඩක් වෙලාවට පන්ති හැටියට ගත්තාම වැඩ කරන පන්තිය වැටුපකට වැඩ කරනවා වැඩියෙන් මේ පීඩනයට පත් වෙනවා කියන එකනේ අපි කියන්නේ. අදහස තියෙනවා. එතකොට මේ ඒ වගේ මිනිස්සු වෙනුවෙන් සේවය කරන්න මේ දේශපාලනඥයෝ එන්නේ. එතකොට ඒක එකට නොයා මේ තමන්ගේ සිංහලකම ආගමකම මේ උඩ මේ වැඩේ අතහරිනවා කියන එකනේ ඔය කියන්නේ. කමක් නෑ ඇත්තටම තමන්ට නොහැකියාවක් තියෙනවා නම් නේ මයිදින සමරුම් නොකලට ප්‍රශ්නයක් නැහැ. ඒක තව බොරුවක් එක වහන්න තව බොරුවක් ගේන එක වෙන අවුලක් තියෙනවා නේද? ඒ අවුලේ තියෙන ගැඹුර තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ මෙහෙමයි ඕක කියන්නේ මේ දැන් අපි අපේ වයස අපේ සමකාලීනෙන්ට නෙමෙයි ටිකක් පහුවෙලා ඉන්න පරම්පරාවකට තියෙන අපෝ මේ මැයිදිනේ කියන්නේ මෙලෝ රහක් නැති දවසක්නේ හොම බලපුවම. එහෙම කියලා අදහසක් නෑ එහෙම අදහසක් එන්නත් පුළුවන් ඇත්තටම මැයිදිනේ. මොකද ඕව දකිමින් ඊට පස්සේ මේ ඊළඟට අදහස ගන්න. ඊළඟ පරම්පරාව එන්නේ ඉස්සරහට. ඉතින් එතකොට ඊට වඩා වගකීමෙන් වචන කියන එක එයාලගේ සිංහලකමට හොඳයි මං කියන්නේ. නෑ කොහොමත් අන්තිමට මං හිතන්නේ සිවන්ති මේ පෞගේ ජනාධිපතිවරණයේ කිට්ටුවේ ඉඳන් එක්සත් ජාතිපක්ෂයේ ඒ ට්‍රැක් එක මාරු කරා. ඊළඟ තවදුරටත් ඒ ට්‍රැක් එකේ යන්න බෑ කියලා තේරුම් ගත්තා. මේ සිංහල බෞද්ධකම කියන්නේ ජාතිවාදය කියන එක තමයි ඒක ඇත්තටම ජාතිකත්වයේ නෙමෙයිනේ. ඔව් ජාතිවාදය ආගම්වාදය කියන දේවල් එයාලා සෑහෙන යොදාගත්ත ඡන්දෙ ගන්න. එච්චර කාලයකට ඒ තැනට ගිහිල්ලා තිබ්බේ නැහැ. මොකද මේ එයාලා තේරුණා බල හුවමාරුව වෙන තැනකට යනවා කියන එක. ඉතින් එහෙම තැනකදී මේතන යන එක එයාලගේ විදිය තමයි. ඉතින් සාමාන්‍ය මම දැක්ක තව දවසකක් දන්සලක් දුන්නා මේ මෑතක එක්සත් සිරිකොතේ දන්සලක් දුන්නා. මේ දන්සලක් දුන්නා සිරිකොතේ කලිනුත් එහෙම දන්සල් දෙනවා. මෙහෙම වැඩ ටිකක් යනවා. මේ ඊට පස්සේ පොදු ජන පෙරමුණ එයාලා සිල් ගන්න. එයාලා සිල් ගන්නවනේ හැමදාම සිල් ගන්නවා. මිනිස්සුනේ නේද? හැමදාම සිල් ගත්ත අයනේ උපාසක මහත්තුරුනේ. එතකොට ඒ උපාසක මහත්තුරු එයාලගේ වැඩේ කරනවා කියන මහින්ද රාජපක්ෂ හැමදාම පොයට එයාලගේ ඔව් කොහොමද ඒගොල්ලෝ පුරුද්දක් හැටියටම සිල් ගත්තු අයනේ නේද? රහසින්වත් පවුන කරන සිල් ගත්ත අය. එයාලා මේ වැඩේ කරන්නේ කම්කරු දවස කියලා හිටින් ඉතින් නඩු සෑහෙන්න තියෙනවා. ඒවා තියෙනවා ඉතින් ඒවා ඒ සිල් වලට ඒව අදාළ වෙන්නේ නැහැ. ඒ වෙලාවට සිල් අදාළ වෙන්නේ නැහැ. කොහොම හරි මේ පොදු ජන පෙරමුණෙන් සීල ව්‍යාපාරයක් තියෙන්නේ. මැයිදිනේ සමරවීමක් කරන්නේ නැහැ. මේ ඔහොම තමයි තියෙන්නේ. බලමු මම හිතන්නේ මේ කොහොමත් මේ මැයිදිනේ කියලා මහා ලොකු දේවල් ටිකක් නම් වෙනස් වෙන්නේ නැහැ. අර පුරුදු විදියට ආවා. කතා ටිකක් ඇහුවා. හැබැයි මේක අර්ථාන්විත වෙනවා නම් ඉතින් ඇත්තටම හොඳයි මේ මැයිදිනේ මොකද්ද කියලා නේ පහදලා. මැයිදිනේ වැදගත්කම මොකද්ද කියන දේ මිනිසුන්ට දෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේ මම මැයිදිනේට බාරුත් වහලානේ. බාර වහලාද? ඒක මැයිදිනේ මම කියන කම්කරුවට නිවාඩුත් දීලා බාරුත් ඒක තමයි වරුණද සමරන්න ඇති කතිය කියන්නේ. නේ වාටත් මාරු කරලා නේ. මේ සමරන්න නෑ වහලා. බාර වහලා එතකොට නිවාඩු දවසක් හම්බුනම සමහරට කම්කරුවෝ ටිකක් මොනවා හරි එන අපේ ගෙදර ෂෝක දිනයක්. පොය නිසා වහලේ. පොයනේ. පොය වැටුණා ඒකයි නේ. නැත්තම් මේ දිනේට වහන්න දෙයක් නැහැ නේ. පොයයි දෙක එකටනේ ඒකයි වැඩේ. රයිට් ඔකේ. එහෙම තමයි තියෙන්නේ මේ බලමු ඉතින් මේ මැයි දිනෙන් පස්සේ අන්තිමේට දැන් මැයි දිනේට ගෙදර ඉන්න අයට මොකක්වත් නැති වෙනවා. ඔව්. මේ කම්කරුවන්ට එකතු වෙලා මොකුත් කරන්න බෑ. රැලි වලට යන්න නැති මිනිස්සුන්ට. රැලි වලට ගියොත් නම් කොහෙන් හරි මොනවා හරි හම් වෙන්න පුළුවන්. එළියට බැස්සහම. මේ ඔක තමයි කතන්දරේ. මේ ඊට පස්සේ මේ පෙරේදා බලාපොරොත්තු වෙන විදිහටම හැමෝම මේ බලාපොරොත්තු වෙලා හිටියේ ඉරාන් වික්‍රමරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා හම්බ වෙනවා කියලා ඒ විදිහටම වැඩේ වුණා. සහ මේ ඊට පස්සේ ඉරාන් වික්‍රමරත්නගේ මම හිතන්නේ මේ ඒක හොඳ එක පැත්තෙන් ගත්තාම අදහසක් එනවා. ඇයි ආණ්ඩුවට කවුරුත් නැද්ද මෙතෙන්න දාන්න කියන එක.
ඉරාන් වික්‍රමරත්න කියන්නේ ආණ්ඩුවට විරුද්ධ පක්ෂයේ හිටියේ. 2024 මහමැතිවරණයේදීත් ඉරාන් වික්‍රමරත්න ඉල්ලන්නේ ආණ්ඩුවට විරුද්ධව සමගි ජන බලවේගයේ ඊයේ වෙනකම් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හිටියා. සමගි ජන බලවේගයේ සමාජිකයෙක්. හැබැයි යාට තමයි වගකීම් බාර දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල සමිත් සිල්වාගෙන් පස්සේ. සමිත් සිල්වා චැප්ටර් එක අපි කතා කළානේ. එතකොට ඉරාන් වික්‍රමරත්න පත් කිරීම සම්බන්ධයෙන් සෑහෙන හාහෝවක් ඇවිල්ලා තිබ්බා. තමන්ගේ පත්වීමත් එක්කම යා මේ අයින් වුණා. මේ සමගි ජන බලවේගයේ තියෙන වගකීම් වලින් අයින් වුණා. ඊට පස්සේ රංජිත් මද්දුම් බණ්ඩාර මහලේකම්වරයා දැනුම් දීලා තිබ්බා පක්ෂ සමාජිකයන්ට අයින් වෙන්න. මොකද අපේ සමාජිකයෙක් දේශපාලනය කරන කෙනෙක් ಕ್ರೀಡಾ සංගම් වලට සම්බන්ධ වීම අපි අනුමත කරන්නේ නැහැ කියන එක. පක්ෂ ප්‍රතිපත්තිය එහෙමයි කියන්නේ. හැබැයි මෙතන තිබ්බේ එකම පේන්න තියෙන දේ මේක තියෙන අන්තර්වාර කමිටුවක් තමයි තියෙන ඉන්ටරිම් කමිටි එකක්. ඒක ප්‍රොග්‍රෙසිව් කමිටි හරි මොනවා හරි කියලා නම් කරලා තියෙනවා. හැබැයි මේ එහෙම මේ තව අවුරුද්දක් පවත්වාගෙන යන්න තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. එතකොට ඉරාන් වික්‍රමරත්න එතකොට නිලවරණයක් එන්නේ අවුරුද්දකින් නේ වань 2027 ඉන්න නියමිත වෙන්නේ. එතකන් අරන් යන්න තමයි ඉරාන් වික්‍රමරත්නට බාර දෙන්නේ. මේ ඉරාන් වික්‍රමරත්නට ඒකට තියෙන සුදුසුකම මොකක්ද කියන එක එක පැත්තකින් අහන්න ඕනේ කාරණයක්. ඉරාන් වික්‍රමරත්න කියන්නේ මේ ක්‍රිකට් ගැහුව එකද කියන එක. ඔව් ඉරාන් වික්‍රමරත්න කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. මුල් පළවෙනි කණ්ඩායමේ ආරම්භක පිතිකාරය විදිහට සෙල්ලම් කරලා තියෙනවා. සමකාලීනව තමයි රංජන් මඩුගල්ල එහෙම. රංජන් මඩුගල්ල දැනුත් ශ්‍රී ලංකාව තරඟ තීරකයෙක් විදිහට ඉන්නවා. රංජන් මඩුගල්ල වන් ඩවුන් එද්දී ඉරාන් වික්‍රමරත්න ඕපන් කරා කියලා කියනවා. සහ ඊට පස්සෙත් පළමු පෙළ තරගත් ක්‍රීඩා කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ. සහ මේ එංගලන්තේ ගිහිල්ලා එංගලන්ත කෙන්ට් කණ්ඩායමේ දෙවන පෙළ කණ්ඩායමත් නියෝජනය කරලා තියෙනවා. ක්‍රිකට් සම්බන්ධයෙන් ටිකක් අතීතයක් තියෙනවා. ක්‍රිකට් මේ සම්බන්ධයක් තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩා කිරීම සම්බන්ධ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ලොකුම එහෙම පේන්නේ නැහැ. එහෙම ඉතිහාසෙ එහෙම නැහැ. පස්සේ කාලෙක මූල්‍ය නිලධාරියෙක් විදිහට වැඩ කරේ. NDB එකේ චෙයාමන් හිටියා. පළවෙනි චෙයාමන් විදිහට වැඩ කළා. මේ ඊට පස්සේ තමයි දේශපාලනයට එන්නේ. ඉරාන් වික්‍රමරත්නගේ කතාව කොහොමයි. ඊට පස්සේ යාගේ කමිටුවට තව සමාජිකයෝ 8 දෙනෙක් ඉන්නවා. සමාජිකයෝ 8 දෙනා ගත්තාම සමාජිකයෝ අතරින් කලින් හිටපු අන්තර්වාර කමිටුවක හිටපු සභාපති විදිහට හිටපු සිද්ධාර්ථ එත්තමුණි ඉන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක්. රොසාන් මහානාම ඉන්නවා. එයාත් ආරම්භක පිතිකරුවොත් ඕපනර්ස්ලා 3 දෙනෙක්ම ඉන්නවා කමිටුවේ එකේ. ඉරාන් සභාපතිතුමත් එක්ක. ඊට පස්සේ වන් ඩවුනුත් ඉන්නවා කුමාර සංගක්කාර. මේ ටීම් එකක් ගන්න බලලා ඒ 4 දෙනාම ක්‍රිකට් ක්‍රීඩා කරපු අය. 3 දෙනෙක්ම ජාත්‍යන්තර අත්දැකීම් තියෙන ක්‍රිකට් අත්දැකීම් තියෙන සහ කුමාර සංගක්කාර මේ වෙලාවේ ජාත්‍යන්තර වශයෙන් සෑහෙන සක්‍රීයව සම්බන්ධ වෙනවා. තාමත් ඇත්තටම මේ සංගක්කාර කියන නම තාමත් ඇත්තටම මේ මිනිසුන්ගේ හිතේ තියෙනවනේ නේ. සහ ලෝකෙ මම ලංකාවෙන් එළියෙත් ලංකාවටත් වඩා ලංකාවෙන් එළිය කුමාර සංගක්කාරට ලොකු පිළිගැනීමක් තියෙනවා. ලංකාවට ටිකක් බර වැඩි කුමාර සංගක්කාරලා. මම කියන්නේ සිද්ධාර්ථ එත්තමුණුලාගේ වුණත් එයාලා ක්‍රිකට් විතරක් නෙමෙයි දැන් අපි කම්පෙයාර් වෙන්නේ දැන් තියෙන කණ්ඩායමත් එක්කනේ. දැන් තියෙන කණ්ඩායමත් රොසාන් මහානාම ඒ 3 දෙනාම විශේෂයෙන්ම රොසාන් මහානාම සම්බන්ධයෙන් මහත්මයෙක් කියන කතාව සෑහෙන දුරට තියෙනවා. සිද්ධාර්ථ එත්තමුණි සහ රොසාන් මහානාම සම්බන්ධයෙන් සංගක්කාර සම්බන්ධයෙන් ඊට වඩා වෙන තැනක තියෙන්නේ. ඔව් එක එක්කෙනා දෙපැත්ත තියෙනවානේ. දෙපැත්තටම කියනවා. රොසාන් මහානාම ගත්තොත් තියෙන රොසාන් මහානාමත් ICC තරඟ තීරකයෙක් විදිහට හිටියා. තීරකවරයෙක් විදිහට ඉඳලා හදිස්සියෙම අයින් වුණා. හොඳ ප්‍රොෆයිල් එකක් තිබ්බ තරඟ තීරකයෙක් විදිහට අයින් වෙන්න හේතුවත් සංගක්කාර මේ මහානාම කොතනවත් කිව්වේ නැහැ. ඊට පස්සේ 2020 පත් වුණ මේ ආණ්ඩුවේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ක්‍රීඩා කමිටුවක් දැම්මා. ඒකෙත් රොසාන් මහානාම හිටියා. එතනින් ඉස්සල්ලාම අයින් වුණේ රොසාන් මහානාම. එයාගේ අදහස වුණේ එයාත් රොසාන් මහානාම මම දැක්ක හොඳක් තියෙන්නේ. එයාගේ අර එයාගේ පොතක් තියෙනවා රිටයර්ඩ් හර්ට් කියලා. ඒ පොතේ නම් කිසිම වෙලාවක කිසිම කෙනෙකුට එයාට අසාධාරණකම් වුණා. උදාහරණයකට ගත්තොත් එහෙම දැන් රොසාන් මහානාම තමයි අර්ජුන රණතුංගගෙන් පස්සේ 1999 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ නායකයා වෙන්න හිටියේ. මේ හැබැයි රොසාන් මහානාම නායකත්වයක් නැහැ කණ්ඩායමෙත් නැති වුණා. ඒක නිකන් වේදනාත්මක සමුගැනීමක් වුණේ රිටයර්ඩ් හර්ට් කියලා එයා පොතක් ලිව්වා. ඒකෙත් හැබැයි කිසිම කෙනෙකුට චෝදනා කරලා තිබ්බේ නැහැ. එන්නේ ඒ ජීවිතය ගැන කියලා තියෙනවා. ඒ Tamanට වෙච්ච සිදුවීම් ගැන තියෙන්නේ.
එහෙම කෙනෙක්. ඒ කියන්නේ රොසාන් මහානාම සම්බන්ධයෙන් තිබ්බ දිගටම එහෙම මහත්මයෙක් සහ අසාධාරණයට රුද්ධව ඉන්නවා මේ ඒ විදිහේ මහත්මා ගති තියෙන කෙනෙක් කියන එක මේ වෙලාවෙත් සමහරුන්ගේ අදහස් තිබෙ රොසාන් මහානාම ත්‍යාමන් කරන්න කියලා. හැබැයි රොසාන් මහානාම වෙනකොට ඉරාන් වික්‍රමරත්නම තමයි ත්‍යාමන් වෙන්නේ. එතකොට අනිත් සමාජිකයෝ ගත්තාම ප්‍රකාශ් ශාප්ට ඉන්නවා. ඒ කියන්නේ චන්ද්‍ර ශාප්ට මහත්මයාගේ චන්ද්‍ර ශාප්ට කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හිටපු මැනේජර් කෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු ජනශක්ති ඉන්ෂුරන්ස් ව්‍යාපාරයේ එයාලගේ පවුලේ ව්‍යාපාරේ. එතකොට ඔය දිනේෂ් ශාප්ට කියලා පහුගිය කාලවල නැති වුණේ. නැති වුණා කියන්නේ ඝාතනය වුණා මේ බොරැල්ල කනත්තේ. ඝාතනය කරගත්තා කියලා කිව්වනේ. ෂොපින් බෑග් එකක් එයාගේ මූණේ දාගෙන. එයාගේ වැඩිමල් සහෝදරයා ප්‍රකාශ් ශාප්ට ව්‍යාපාරිකයෙක් ක්‍රිකට් එයාත් ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා. එයාත් ක්‍රිකට් ගහපු කෙනෙක්. ඊට පස්සේ අවන්ති කොළඹගේ ඉන්නවා. අවන්ති කොළඹගේ කියන්නේ HSBC බැංකුවේ දැන් ඊයේ HSBC එක ලංකාවේ සියල්ල නැවැත්තුවා. ඔපරේෂන්ස් නැවැත්තුවා. HSBC එක ලංකාවෙන් ගියා. HSBC නෑ මෙතනින් පස්සේ. මේ HSBC එකේ අවුරුදු 17ක් 18ක් විතර වැඩ කරපු කෙනෙක්. ඊට පස්සේ දැන් වීසා කියන අපේ වීසා කාඩ් එක වීසා කම්පැනි එකේ ශ්‍රී ලංකාවේ සහ මාල්දීවයේ කන්ට්‍රි මැනේජර්. ව්‍යාපාරික කියන්නේ කෝපරේට් සෙක්ටර් එකේ කෙනෙක්. ඊට පස්සේ තුසිර රදල්ල ඉන්නවා. තුසිර රදල්ල කියන්නේ නාලන්දා විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවද මම දන්නේ නැහැ. හැබැයි මේ එයත් ව්‍යාපාරිකෙක්. රදල්ල හෝල්ඩින්ග්ස් කියලා තියෙනවා. රදල්ල ජුවලර්ස් කියලා. එයාලා ව්‍යාපාරික මට්ටමේ ඉන්න සමූහ ව්‍යාපාර. ඒකේ තරුණ ව්‍යාපාර තරුණ සායන මට තරුණෙක් වයසින් බාලමෙක් තුසිර රදල්ල. ඊට පස්සේ උපුල් කුමාරප් පෙරුම ඉන්නවා. උපුල් කුමාරප් පෙරුම කියන්නේ ජනාධිපති නීතිඥවරයෙක් සහ විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක්. මාතර දිස්ත්‍රික්කයෙන් පස්වෙනිය පාර්ලිමේන්තුවෙ ඉන්න බැරි වුණා. ගොඩක් දින බලාපොරොත්තු වෙලා හිටිය උපුල් කුමාරප් පෙරුම කියන්නේ මේ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක් වෙයි කියලා බලාපොරොත්තු හිටියා. හැබැයි යාට පාර්ලිමේන්තුවෙ ඉන්න බැරි වුණා. දැන් උපුල් කුමාරප් පෙරුම පක්ෂ විපක්ෂ ભેදෙන් මං අහලා තියෙන්නේ අර දිදුලන හදවතක් තියෙන මිනිස්සෙක් කියලා. නෑ හැමෝමත් එක දැන් උපුල් කුමාරප් පෙරුම ගැන ගත්තොත් එහෙම මේ හැමෝමත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් විවෘත මිනිස්සෙක්. මම කියන්නේ මෙතන ඇත්තටම මේ ජාතික ජන බලවේගය හා ඍජුව සම්බන්ධ වෙන කෙනෙකුට ඉන්න උපුල් කුමාරප් පෙරුම විතරයි. අනිත් අය ගත්තාම එක එක පක්ෂ වලට රැදියාවල් තියෙනවා. සක්‍රීය දේශපාලනයක මොකක් හරි අත්දැකීමක් තියෙනවා කියන අය. මෙතන ඉන්න අනිත් අය ගත්තොත් එහෙම සමහර අයගේ තියෙනවා ඍජු හෝ වක්‍ර වශයෙන් අනිත් දේශපාලන ධාරා හැම එකම. ඉරාන් වික්‍රමරත්න කෙනෙක් සමග ජන බලවේගයට සමහර කෙනෙක් ඉන්නවා රාජපක්ෂලත් එක්කත් වැඩ කරපු අය ඉන්නවා මෙතන. නම් වශයෙන් කියන්න ඕනේ නැහැ එහෙම තියෙනවා. මේ එතකොට එහෙමයි ඉන්න. එතකොට උපුල් කුමාරප් පෙරුම තමයි ආණ්ඩුව නියෝජනය කරලා ආණ්ඩුවත් එක්ක ඍජු සම්බන්ධතාවයක් තියෙන එකම නියෝජනය. ඊට පස්සේ ඉන්නවා ඩිනාල් පිලිප්ස්. ඩිනාල් පිලිප්ස් කියන්නේ ජනාධිපති නීතිඥවරයෙක්. එතකොට මේක මුල් කමිටුවම තියෙනවා. කමිටුවේ ඔක්කොම දේවල් ටික තියෙනවා. නේද? මේ ක්‍රිකට් ගහපු අයත් තියෙනවා, නීතියක් තියෙනවා, කෝපරේට් සෙක්ටර් එකක් තියෙනවා, දේශපාලනයක් තියෙනවා, හැමදේම තියෙනවා. විපක්ෂ දේශපාලනයක් විපක්ෂ ඒක තමයි මම කියන්නේ ගියේ. මේ විපක්ෂ දේශපාලනයක් තියෙනවා. විපක්ෂ දේශපාලනේ මේ වෙලාවේ ඇත්තටම මේ මම හිතන්නේ සමගි ජන බලවේගයේ ගත්ත තීරණය තරම තේරුමක් නැති වැඩක්. ඒ කියන්නේ එයාලා එකෙන් මම හිතන්නේ මේ නිකන් අපේ එකෙක්ව බාගත්තාය කියන අදහස කෙලින්ම මේ ආණ්ඩුව පැත්තට කියන්නේ චෝදනාවක් එක්ක වගේ දුන්නා. කොහොමත් මෙහෙමයි මේ අර ඒ නිවේදනය අපේ එකේ බාගත්තා කියන එකට වඩා මට දැනුනේ උඹ කුට්ටියක් ගත්තා වගේ විදියටද වන්ද දාලා තියෙන්නේ දැන්. ඊ කියන්නේ ඔයා මේ කමිටු වලින් ඉල්ලාස්සියෙන් පිළිගන්නවා. මේ හැබැයි දැන් මේකෙන් ඔයා පක්ෂෙම යනවා නම් තමයි වඩා හොඳ. එතකොට අර පක්ෂේ තියෙන ප්‍රතිපත්තියක් ගැන කියලා ඉතින් උඹ දේශපාලඥයෙක් ඒකත් කඩලා එතනට යනවා කියන එකනේ නිකන් කියන්නේ හින්ට් එකක් ගහනවා වගේ ගන්න. හින්ට් එකක් තමයි ගහන්නේ. ඒක පැහැදිලි ඒක කියවනකොට මේ අන්න ඒක අනුව තමයි මේ අර නිකන් පොඩි කුහකත්වයකින් සුබ පැතීමක් කරලා සමුදයීමක් කරන්නේ නැතුව මෙහෙම කළා කියන එක තමයි පේන්න තියෙන්නේ. පෞද්ගලිකව එක එක සමග ජන බලවේගයේ ඉන්න മന്ത്രി මැතිය හිටපු മന്ത്രിවරු දේශපාලඥයෝ හැමෝම පෞද්ගලිකව කන්ග්‍රැචුලේෂන්ස් කියලා දාලා තියෙනවා. මෙහෙමනේ කියන්නත් ඕනේ වරුණ. දැන් ඒ කියන්නේ යා ඇත්තටම මේ මොකක් හරි කුමන්ත්‍රණයක් කරලා ගත්ත තනතුරක් නෙමෙයි නේද? මේ වාද විවාද හදාගෙන ගත්ත එකකුත් නෙමෙයි. ඊපස්සේ මොකක් හරි නිර්දේශයකින් ආපු එකක් නේ. මම දන්නේ නැහැ කොහොමද ඒක ආවේ කියලා. සහ මට ওই පසුබිම ගැන වැඩි අවබෝධයක් නැහැ. ක්‍රිකට් මේ
බොඩ් එක ගැන හැබැයි මේ ඒකේ නිකම් පැහැදිලිකමක් තියෙනවා මේ ජනතාව අතරේ මෙහෙම මොකක් හරි යම් මතයක් හදලා එහෙම ආව එකකුත් නෙමෙයි මේ අර කුමන්ත්‍රණකාරී ලෙස ආව එකකුත් නෙමෙයි එයා ඒක සත්භාවයෙන් පිළිගත්තු එකක් කියන එක පේන්න තියෙනවා. එතකොට එහෙම තියෙද්දි තමන්ගේ සගයට මේ දේශපාලනිකව කට්ටිය මේකට සුබපත්ලා සමුදෙනවා නම් හොඳයි කියලා කියන්නේ මොකද මේක දේශපාලනික ආයතනයකුත් නෙමෙයිනේ. ඇත්තටම මේ රජයට මේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනය ගෑවුණු තැනක් වුණා නම් ඒනම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔව් සහ ඉතින් මේ සුබපතන්න වෙනවා ක්‍රිකට් බෝඩ් එකේ සභාපති කියන්නේ පොඩි නෑ. පොඩි එකක් නෙවෙයි මම කියන්නේ ලංකාවේ ජනාධිපති වෙනවට වඩා අමාරු තැනක් ඕක. ඒකත් නිකන් අර මම හිතන්නේ ඉරාන් වික්‍රමරත්න මහත්මයාට දැන් ඔය කතාව ඔක්කොම තියෙද්දි ලොකු වගකීමක් තියෙනවා. මේක ලේසි නෑ. මේක පිටිපස්සේ අභියෝගයක් තියෙනවා නේ වරුණ. ලොකු අභියෝගයක් තියෙනවා කියන්නේ සෝන්ති මේක මේක ඇත්ත කතාව තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන එක ඔකේ කොච්චර ඔඩු දුවලද කියනවා නම් මේ අවුරුදු මේක පවුල් තමන්ගේ අර පොල්මක්කාරකම් කියන්නේ. අපි කියන්නේ එහෙම උරුමෙන් ආව දේවල් වගේ හැසිරෙන මිනිස්සු ඉන්නවා මේ. උතන අපිට පේන තැනට වඩා ප්‍රාදේශීයව ගියම දිස්ත්‍රික් මේ සංගම් වල දිස්ත්‍රික් සංගම් ඊට පස්සේ පාසල් සංගම් ඔය හැම තැනම අරක් ගත්ත භූතයෝ ඉන්නවා. ඒ මිනිස්සු ඒකට පුරුදු වෙලා අර එක තැන හිටියාම අපි කතාවක් කියන්නේ අර මේ ජිප්සිස්ලා හිගුන් ටික මිනිස්සු එක තැන ඉන්නේ නැත්තේ කියලා. ඔව්. වැඩි දවසක් එක තැන හිටියාම පණුව ගහනවා. එතන මේවා පණුව ගහලා ජරා ජීර්ණ වෙලා තියෙන ගොඩක් ආයතන තියෙන්නේ. මේ එහෙම තත්ත්වයක තමයි වැඩ දුවන්නේ. මේ ඒවා සුද්ධ කරන එක ලේසි නෑ. මේ සහ මේක ඊට පස්සේ අපි ඊළඟට ටුවර් එක තියෙන එංගලන්ඩ් ගිහිල්ලා මේ ඉරාන් වික්‍රමරත්න සභාපති වුණා කියලා අපි මැච් දිනන්නේ නෑ. දිනන්න පුළුවන්. හැබැයි මේ තියෙන තත්ත්වයේ එක රැයින් මාසෙන් දෙකෙන් එහෙම වෙනස් වෙන්න විදියක් නෑ. මොකද මේ ඉතින් ඇත්තටම ක්‍රිකට් පරිපාලනය කියන්නේ මේ ක්‍රිකට් ගහනවා කියන එකම නෙමෙයි. පහුගිය කාලෙත් ඇත්තටම සෑහෙන දේවල් අපි මතක් කළානේ නේ කරවබු දාන එක, ෂෝට් එක අඳින එක නේ. ඊට පස්සේ මේ අර ඊගේ නව රීතින් වලට මට මතකයි මේ ක්‍රීඩකින්ගේ අර ලිංගික මේ ක්‍රියාකාරකම් පවා අර ඒවලට පවා සම්බාධක විදිහට දේවල් පනවලා තිබුණා. ඒ කියන්නේ ඇත්තටම මේ විනය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ටිකකුත් තියෙනවනේ ලොකුවටම. ඇත්තටම අපේ ටීම් ක්‍රිකට් ගහන්න නැතුව අනිත් හැමදේම ගහලා කරනවා. ඇත්තම නෑ පහුගිය කාලේ එහෙම තමයි තිබ්බේ. ක්‍රිකට් නැතුව අනිත් හැමදේම කරලා තිබ්බා. ගිහිල්ලා ඇත්තම එහෙමනේ ඇත්තම. බෞද්ධරේකට තේරෙන්නේ කොයි විදිහ තමයි තිබුණේ. අයිද නිකන් ඇත්තත් එහෙම සමහර වීඩියෝ එක ගිහිල්ලා මැච් පරදිනවා දිගට හරහාට මේ ගිහිල්ලා තව ගෑල්ලම හොයාගෙන විදේශ කාන්තාව හොයාගෙන යනවා. ඊට පස්සේ පාරවල් දිගේ මේ කහ යනවා මේ. නෑ ඇත්තටම සමහර රටවල් වල මේ කියන්නේ පොදුවේ එළියේ මේ හැසිරෙන්න අනුමත කරන්න නැති විදිහට හැසිරලා මේ අත්අඩංගුවට පත් වෙන දේවල් නේ. යටි ප්‍රශ්න වුණානේ ඇත්තටම. ලොකු ප්‍රශ්න ගොඩක් වුණා. ඒ යටින් නම තිබ්බනේ. ගිහලා හොදන්න දෙයක් නැහැ. නම තියලා ආවා. ලංකාවේ නම උඩින්ම තිබ්බා මේ කොහමද එහෙම ක්‍රිකට් එකක් තමයි හදන්න තියෙන්නේ. කොට දාන්න තියෙන්නේ. මේකේ තව එකක් තියෙනවා සම්මිසිල්ලා යනකොට හැමෝම කියනවා දැන් සම්මිසිල්ලා කෙලවලා ගියා කියලා. සම්මිසිල්ලාගේ කාලේ හොඳ දේවල් වුණා. අපි එදත් කිව්වා වගේ කාන්තා ක්‍රිකට්, පාසල් ක්‍රිකට් සම්බන්ධයෙන් සෑහෙන හොඳ කියන්නේ දිගු කාලින ප්‍රොජෙක්ට්ස් ටිකක් ආවා. මැදිහත් වුණා හොඳ විදිහට නේ. මේ සහ දැන් මේ විදිහට නිකන් ගත්තොත් එම මේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හොඳ මට්ටමක ඉන්නවා. චමරි අතපත් විතරක් නෙමෙයි තව අලුත් ක්‍රීඩකයෝ සෑහෙන ඈත තැන් වලින් ඇවිල්ලා තියෙනවා. ගත්තොත් එම කන්තලේ පැත්තෙන් අම්පාරින් ඒ වගේ කණ්ඩායමට එකතු වෙනවා කියන්නේ කවදාවත් හිතන්නේ නැති තත්ත්වයක් නේ. එතකොට එහෙම මේ තත්ත්වයක් තියෙනවා. ඒ එහෙම කරපු හොඳ දේවල් තියෙනවා සහ එයාලා වංචා දූෂණ කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන් පරීක්ෂණ කරන්න ඕනේ. ඒවා හොයා ගන්න ඕනේ. ඒවට මේ ඒක නැත්තම් සම්මිසිල්ල අයින් කරන්න වෙන හේතුවක් නැහැ නේ. කාටවත් නිකන් සම්මිසිල්ල අයින් කරමු කියලා වඩේ අමාරුවක් නෙවෙයිනේ තියෙන්නේ. සම්මිසිල්ල අයින් ඒක නිලවරණයෙන් පත් වෙච්ච සභාපතිවරයානේ. මොන ඒක යා නිලවරණ මොන විදිහේ මේ තැනක තිබ්බද කියන එක වෙනම කතාවක්. හැබැයි කොහමද එයා තන්දෙන් දිල්ලා ආවි කෙනෙක් සහ ඉතින් එයා අයින් කළා වගේම එයා අයින් කළාත් අයින් වුණා වගේම ඒවට මොනවාරි දේවල් තියෙනවා නම් මේ ඒ සම්බන්ධයෙන් වැඩ කරන්න ඕන. කරන්න ඕනේ. ඉතින් ඒවයි විරෝධතා නැහැ නේ ඉතින් කාටවත්. මේ සහ හැබැයි මේ කියන්නේ ඉරාන් වික්‍රමරත්න මහත්මයා ගැන මේ අර දේශපාලනඥයෙක් විදිහට මම දැකපු චරිතය නම් ඇත්තටම
ඉතාම මේ විනීත මිනිස්සේ. විනීත මිනිස්සෙක්. ඔව් දේශපාලඥයා විතරයි මම දන්නේ. ගහිල්ලා තියෙනවා මමත් ඔය සමහර ක්‍රිකට් ඕපනින් කීපයකටම ගිහිල්ලා තියෙනවා. මේ තැන්වලදී ඇත්තටම හරිම මේ නිවුණු මිනිස්සෙක්. මේ නෑ මොකද ඒ කියන්නේ වරුණ ඇත්තටම මේ අපි ඔය වත්මන් ආණ්ඩුව විපක්ෂය පොදු ජන පෙරමුණ ඔය කියන පක්ෂ ටික ඔය හැම එකේම අපි දේශපාලඥයෝ දැකලා තියෙනවානේ. ඒ අතරේ ඇත්තටම අර විනීතයි කියන්න පුළුවන් මේ දේශපාලඥයෝ අපිට හරිම අඩු වෙන්නේ හම්බෙන්නේ. ඒ අඩුම පිරිස අතරේ ඔය ඉරාන් වික්‍රමරත්න මහත්මයා ඉන්නවා අර සජීවීව හම්බලා පොඩි වචනේ කතා කළත් හරි ප්‍රසන්න හැඟීමක් ගෙනත් දෙන මිනිස්සෙක් මේ මිනිස්සේ කර මේ මහත්මයෙක් විදියට හැසිරෙනවා හැම වෙලේම. ඒක මොන වාක්‍යයකට ඒක දැකලා තියෙනවා මම. ඒකයි ගැනගේ කිරීමක් මට එදා ඉඳන්ම තිබුණා. මේ එතුමා ඉතින් මේ දැන් ඇත්තටම ක්‍රිකට් මේ සභාපතිවරයා වෙන එක ගැන ඇත්තටම මට කියන්න දන්නේ නැහැ. හැබැයි අර විදිය දේශපාලඥයෙක් කියන එකේ අර ඒ ප්‍රොෆයිල් එක එතුමා තුළ තිබුණ නැහැ. ඔව් ඒ අපේ තියෙන ස්ටිරියෝටයිප් කැලලා තිබ්බේ නැහැ මේක. ඒ විශේෂයෙන්ම UMP කාර්යයක් කියන එක නෙමෙයි. UMP කාර්යයක් කිව්වම කෙටියෙන් කිව්වොත් සමගි ජන බලවේගයේ මාධ්‍ය හමු වලට ගිහිල්ලා ඒව ඉවරුනහම මේ යම් විදිහට අපි sannivedanaya කරනවා. ඒ sannivedanaya ඇතුලේ මේ සමහර මේ දේශපාලඥයෝ එක්ක අහසට පොළොව විදිහට හැසිරෙන විදිහ මිනිස්සෙක් තමයි මේ ඉරාන් වික්‍රමරත්න කියන්නේ. ඒක කියන්න ඕනේ ඉතින් ඇත්තටම මේ ඒක ඉන්න දේශපාලඥයින්ට වැදගත් නිසා. ඔව් තව එකක් තියෙනවා සිවන්ත මේක ඉරාන් වික්‍රමරත්න සහ ක්‍රිකට් ගැන කතාව ඉවර කරන්න කලින් මේ ඒකත් එක්කම ගේන අර බෝන් එකෙන් චෝදනාව. බෝන් එකෙන් කියන්නේ ආගමික ගැන ඉවැන්ජලික ආගමනේ මේ කතෝලික ක්‍රිස්තියානියනේ. එතකොට ඔව් ඉරාන් වික්‍රමරත්න මහත්මයා බෝන් එකෙන් තමයි. එයාගේ තාත්තා කෝල්ටන් වික්‍රමරත්න මහත්මයා පාස්ටර්. එයා තමයි ලංකාවේ පීපල්ස් චර්ච් කියන එක හැදුවේ. ලංකාවේ මම හිතන්නේ දැනට ඔය ජෙරම් පාස්ටර් ජෙරම් කටුනායක තියෙන එයාට ගොඩාක් කාලයකට කලින් 1950 ගණන් වල මුල තමයි පීපල්ස් චර්ච් එක හදන්නේ. දැන් නාරායන් පිටින් එන්න කලින් මම හිතන්නේ කොල්ලු පිටිය කලින් තිබ්බේ ඒක. මේ කොල්ලු පිටිය තිබ්බේ. කොල්ලු පිටිය හදලා මේ එයා තමයි ආරම්භකයෙක් ඇත්තටම ගත්තොත් එහෙම මේ ආරම්භකයම නෙමෙයි හැබැයි ආරම්භකයෝ අතර එක්කෙනෙක්. එතකොට පාස්ටර් කෙනෙක්. පාස්ටර්. ඒතකොට ඉරාන් වික්‍රමරත්න මහත්මයාගේ සහෝදරයාත් පාස්ටර්. එතන පවුලත් එයාලත් ආගමික පසුබිම එහෙම එකක් තමයි තියෙන්නේ. අපි බලමු දැන් ඒක කොයිතරම් දුරට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කොච්චර දුරට බලපානවද කියන එක බලාගෙන ඉන්න ගන්නේ. මිනිස්සෙක්ගේ ආගම, ජාතිය සහ ඒ කියන දේවල් මේ බලපාන මං හිතන්නේ මේ කොහෙවත් ව්‍යවස්ථාවක හෝ කොහේ හරි තියනවා කියලා මෙතන මේ බෝන් එකෙන් කෙනෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරන්න බෑ කියලා. බෑ කියලා. ඒ කියන්නේ මෙහෙමනේ ව්‍යවස්ථාවෙන් පිළිගත්තු ආගමකට මිනිස්සෙට මේ මිනිස්සුගේ මං හිතන්නේ එතන ආගම කොයි වෙලාවකවත් බලනවා කියලා ලංකාවේ ඔය ගොඩක් අය තියෙන ස්ටිරියෝටයිප් එකක් ලංකාවේ ආගම බලනවා කියන මේ තනතුරු වලටපත් වෙන ආගම සම්බන්ධයෙන් එහෙම නීතියක් නැහැ. විවාහයට විතරයි. විවාහයටත් නැහැ නේද? නැහැ මං කියන්නේ අර නිකන්. ඒතර ආගමික සංස්ථාවෙන් ගේන කැලලක් විතරනේ තියෙන්නේ. පෞල් සංස්ථාවලින් අර හදාගත්තු කොන්දේසි තියෙනවා. එහෙම ආගම අඩු ගානේ උපැන්න සහතිකයකව සඳහන් කරන්නේ නැහැ. ආගම කියන්නේ අතිශය පෞද්ගලික කාරණාවක්. පෞද්ගලික එක සාමාන්‍ය අවුරුදු 14 හරි 16 හරි වුණාම Tamanට කැමති ආගමක් අදහන්න පුළුවන් මේ රටේ තියෙන හැටි. අදහන්න ඕන හදා ඉන්න අයිතිය තියෙනවා. ඔව් ඒ අනිත් එක තහනම් කරපු ආගම් කියලා ඒව නැහැනේ. අන්තවාදය හැම එකෙමත් තියෙනවා. හැබැයි මේ බෝන් අගේන් එකේ මං දන්න විදියට හරි ලිබරල් විදියට වැඩ කරන සංස්කෘතියක් තියෙන්නේ. මෙහෙම එකක් තියෙනවා සිවන්ති. සමහර ආගම් ප්‍රචාරය කිරීමේදී යොදා ගන්න ක්‍රමවේද තියෙනවා. අපි 100%ක් හැමදේම අහිංසක නැහැ. ඔව්. පළවෙනි එක සහ මේ එහෙම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට බෝන් එකෙන් බලපෑමක් නොතිබ්බාය කියලා කවුරු හරි යෝජනා කරනවා නම් එහෙම එකක් නැහැ. පෞද්ගලික මං හිතනවා මං දැකලා තියෙනවා. එහෙම බලපෑම් තිබ්බේව අපි කලින් දවසෙත් කතා කරා. එහෙම තිබුණා. ඉදිරියට ඒක වෙනවද කියන එක තමයි බලන්නේ. එහෙම තිබුණොත් ඒක අපි කතා කරනවා. අනිවාර්යෙන් ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වැඩි අවධානයක් දෙන්න ඕන. අපි මම මගේ පැත්තෙන් මම කැමති සබ්ජෙක්ට් එක. ඔව්. වරුණගේ සබ්ජෙක්ට් එක ඔකනේ. මේ එහෙම තිබ්බා අතීතයේ තිබ්බා බෝන් එකෙන් කියන එක සහ ඒක මම පෞද්ගලිකව සමහර මගේ මිත්‍රයෝ ඉන්නවා
වෙන්ජලික මිත්‍රෝ යාලගේ පැත්තෙනුත් ඇවිල්ලා තිබ්බා මේක අද ඊයාව එකක් නෙමෙයි ලංකාවේ ක්‍රීඩා ගොඩක් ඒවට එහෙම සම්බන්ධ වෙනවායි කියන අදහස් තිබ්බා ක්‍රීඩාව කියන්නේ මෙහෙමයි වරුණ ඔය දැන් ආගම් ප්‍රචාරණයේ තියෙන උපක්‍රම තමයි ඔව් ඉතින් ඒ ප්‍රචාරණ උපක්‍රමයක් තමයි ඒක. ඔව් ඒක අපිට මන් දන්නේ ඒක නීතියක්වත් මොකක්වත් තියනවද කියලා ඒක නවත්තන්න කියලා. හැබැයි ඉතින් මේ ආගමික අර්ථයෙන් කිසිම තියෙන ඒ කියන්නේ පොදු සංස්ථාවක් බෞද්ධිස්ම කරන්න යාම නම් ඉතින් එච්චර හොඳ දෙයක් නෙමෙයි නේද? මේ ක්‍රිකට් නෙමෙයි කිසිම දෙයක්. ඒක තමන්ගේ සුව කැමැත්තෙන් ගිහිලා මිනිස්සෙක් ආගමක අදහනයකට වඩා වෙනස් එකක්. අවදානෙන් හිමු ඒකත් ඉතින් නේද? ඊට පස්සේ සිවන්තේ ටිකක් අවාසනාවන්ත සිදුවීමක් වුණා. මේ රංගනිසාන්ත රාජපක්ෂ කියන මහත්මයා මෙතන ඩොලර් බිලියන 2.5ක් ණයගෙවීමක් වැඩි තැනකට ගිහිල්ලා තියෙනවා සහ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ යනවා. ඒත් එක්කම එතකොට මේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් කීප දෙනෙක්ම වැඩ තහනමට ලක් වුණා. ඔව්. එතකොට එතනින් රංගනිසාන්ත කියන මහත්මයා මේ ජීවිතය අහිමි වෙලා තියෙනවා. අහිමි වුණා කියන්නේ වරුණ ඒක සිය දිවිහානි කිරීමක් කියලා තමයි නේ වාර්තා වෙන්නේ. ඒක නිසා තමයි ඇත්තටම ඔයා කිව්වා වගේ අවාසනාවන්ත සිද්ධියක්. ඒක මොන විදියකින්වත් අපි දැන් එකකින් පස්සේ දැන් තියෙන තත්ත්වයන් ඔක්කොම වෙනස් වෙන තැනකට ඇවිල්ලා. දැන් හරිද කියලා අහන්න බෑනේ නේ කිසි කෙනෙක්ගෙන්. දැන් අහන්න බෑනේ. විශේෂයෙන්ම කියන්න ඕනේ එහෙම මොන හරි තියෙනවනම් ලංකාවේ තියෙනවා කාට හරි මේ සීදී කියන්නේ තමන්ගේ ජීවිතය නැති කර ගැනීම හරි මොන හරි එහෙම තත්ත්වයක් එනවා කියලා දන්නවනේ 1926 නම්බර එක තියෙනවා. ඒකට කතා කරන්න. ඒකෙන් හැම වෙලාවම සක්‍රියයි. එතනින් එයාලා මේ උපදෙස් දෙනවා. අපි මේ සහ තව තියෙනවා මේ ආයතන මේ පළවෙනි කතාව ඒක කිසිම වෙලාවක මේ ජීවිතේ නැති කරගත්තට පස්සේ එතනින් එහාට ඒකේ විසඳුමක් එන්නේ නැහැ කිසිම කෙනෙකුට කිසිම වෙලාවක ඒක ලෝක මේ සම්මත කාරණයක්. ඒතකොට එයා ගියාට පස්සේ ලොකුම ප්‍රශ්නේ නෑ එයාගේ මේ සමීපත වෙන්න සහ මේ විමර්ශන සහ ලොකු ජාතික මේ වගකීමක් තියෙන තැනක ඉන්නේ. ඇත්තටම මේ මම දැන් මේ මගේ ඒ මහත්යත් එක්ක මේ එකට විශ්වවිද්‍යාලය ඉගෙන ගත්ත සහ එකට සේව කරපු මිත්‍රෝ කීප දෙනෙක්ගේ මම සටහන් දැක්කා Facebook එකේ. එතන මගේ අපේ මිත්‍රෙක් කෙනා ගාමිණී එකනායක කියලා. එයාත් රාජ්‍ය පරිපාලන සේවයේ ඉන්න කෙනෙක් දාලා තිනවා මේ එයා කියලා තියෙන මෙහෙම ලපයා තමයි අර රංගේ කාඩ් එක. මේ නිවාඩු කාලෙත් කැම්පස් එකේ ඉඳන් පාඩම් කරනකොටලා ගමේ ගිහිල්ලා කුඹුරු කොටන්න මේ ගොයන් කපන්න එහෙම තිබ්බ මිනිස්සෙක් මේ සහ ඒ කාලේ ඉඳන්ම මේ රට වෙනස් කරන්න ඕන රට වෙනස් කරන්න පුළුවන් කියන තැන හිටපු ඒ වගේ අදහසක හිටපු කෙනෙක් මේ ගොඩක් අර උන්නතිකාමී ලක්ෂණ නොතිබ්බ සෑහෙන මේ තමන් වෙනුවෙන් වැඩ කරනවට වඩා මේක මේ වෙනස් කරන්න ඕන අපි වැඩ කරමු කියන මේ අදහස හිටපු කෙනෙක් මේ ඒ වංචාවක් හරි එහෙම එයාලගේ පැත්තෙන් කියන්නේ මේ එහෙම කාගෙවත් හොරකම් කරන්න වංචා කරන්න පෙළඹෙන්නේ නැති කෙනෙක් කියන එක. එතන තමයි තියෙන කතන්දරේ මේ ඒ කියන්නේ ඔය යාළුවෝ දැන් එයාගේ පසුතැවෙන තියෙන්නේ යාළුවෝ මිස් වුණා කියන එක. පස්සේ කාලේ ආරංචි වුණා මෙයා මේ මහ බැංකුවට ගියා කියලා. ඒ කියන්නේ එහෙමනේ ඉතින් කාලයක් යද්දි දේවල් වෙනස් වෙනවනේ. මේ අර ආරංචි වෙනවනේ. ඔව් ආරංචි වෙනවා. එතකොට මේ අපි කවුරුවත් මේක විනිශ්චයවල් දෙන්න තරම් දෙයක් නෙමෙයි. විනිශ්චය අපි මේ එක සිදුවීමක් අරගෙන අපිට විනිශ්චය කරන්න සහ අපි විනිශ්චයකාරයෝ නෙමෙයිනේ. ඒක එතෙන්දී ලොකු අවාසනාවන්ත සිද්ධුව මනුස්සයෙකුගේ ජීවිතේ මේ නැති වෙච්ච එක මේ අර මේ කවුරු හරි මෙතන ජජ් කරන හරි ඔන්න හොරකම් කරලා වුණාද ඒ වගේ තැනකට එන්න ඒව නිගමනයකට එන්න කාටවත් අයිතියක් නැහැ. එහෙම අපිට මේ පුරෝකතන දෙන්න බෑ. මොකද දැන් වැඩ තහනමකට ලක් වෙලා තියෙනවා. දැන් වරුණ අපි පහුගිය කතා බහේදීත් වැඩ තහනමට ලක් වෙච්ච අය අපි නම් නොකියයිමු කියලා අපි මෙතනම කතා වුණානේ. මේක බලන් හිටපුවා ඉන්නවා නම් ඒකත් දන්නවා. මේ ඇත්තටම මේක ඇත්තටම ක්‍රිටිකල් එකක් නේ. ඒක අනුව මේක කොතනටද වරද යන්නේ කියන එක තාම අපිට අනුමාන කරන්න බෑ. ඒ නිසා තමයිනේ අපිත් ඒ ගැන සැලකිලිමත් උනේ. එතකොට මේ නිගමනයකට එන්න අවශ්‍ය නැහැ මේ ඇත්තරම වරදක් තිබිලා හැමුණාද කියලා අනුමාන කරන්න පුළුවන්. අපි කාටත් ඒකේ නිදහස තියෙනවා. හැබැයි මේ කෙනෙක් සියදි විහානි කරගන්න තැනට ඒක මේ ඒ තරම් පීඩාවකට පත් වෙනවා නම් ඒක ගැන ප්‍රශ්නයක් නම් තියෙනවා. විමර්ශනයක් නිසා වෙනවා නම්. මොකද පෙරේදා මේකට පෙරේද නෙමෙයි 29 වෙනිදා 29 වෙනිදා
මේකට අදාළ නඩු විභාගය පැවැත්වුණා. ඊට පස්සේ මේ අයගේ ගිණුම් පරීක්ෂා කරන්න කියලා නියෝග දුන්නා. එතකොට ඊට පස්සේ මේක ඊටාම බැරෑරුම් නඩුවක් කියන එක උඩ මේ නඩු ගොනුව බහා තබන්න කිව්වා සේප්පුවේ. එතකොට මේකේ තියෙන මේ අවශ්‍යතාවය කියන එක සඳහන් කරලා මේ මියගේ තැනැත්තාව පොඩ්ඩක් මේක ඇතුළේ විමර්ශන කෙරෙන ක්‍රියාවලියට දායක කරගන්න කවුරු හරි උත්සාහයක් ගත්තා නම් ඒක සෑහෙන්න වටිනවා. එතනදී මොකක්ද උනේ කියන්න අදහසක් නැහැ. මේක විමර්ශනය වෙනවා, වැරැද්දක් වෙනවද නැද්ද, ඒකේ වැරැද්ද මොකද්ද, ඒකේ ප්‍රතිඵලය මොකද්ද කියන එක එක්ක කවුරු හරි මේ ඇත්තටම එහෙම හිටියනම් හොඳයි කියන එක තමයි හිතෙන්නේ නේද? මොකද දැන් කවුරුත් තනිව කරන වංචාවක් නැහැ කොතනවත්. එහෙම තනියම මේ වංචාවක් කළාද නැත්නම් වත්වැරදීමක් වුණාද කියන එක තියෙනවා සහ දන්නේ. ඔව් ඒක තමයි. මේ මහත්මයාට මේ පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීම කරලා තිබුණට ඇවිල්ලා තිබෙත් නැහැ. කියන මානසිකත්වය අපිට හිතා ගන්න පුළුවන් සමහරලාට මම උත්තර කාලයක් තමන් මේ අදාහගත්තු තමන් පිළිපැදපු ප්‍රතිපත්තියක් තියෙනවනේ. ඒක අන්තිමට ඒකම අනිත් පැත්තට කැරකෙනවා වගේ එකක් ආවට පස්සේ මිනිස්සුෙකුට පශ්චාත්තාපය අපිට හිතා ගන්න පුළුවන්. දැන් මෙයාගේ මේ තියෙන එක දැන් වරුණ ඔය කියන ඉතිහාසය ගත්තාම ශිෂ්‍ය දේශපාලනය කරන කාලේ තරම්ම යනවනේ. ශිෂ්‍ය දේශපාලනයට යනකල් දුවනවා අතීතේ. එතකොට එතන ඉඳන්ම දේශපාලනය කර කෙනෙක් නම් ඇත්තටම ඒ තැනත්තා කරපු දේශපාලනය ගැන තියෙන අදහස අනුව නම් මේ වගේ එකකින් දැඩි ලෙස පීඩාවට පත් වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. මේ හැබැයි මේකෙදී හුදකලා වුණාද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒක ඇතුලේ මේ රෙස්කියු කරනවා කියන්නේ ඇත්තටම මෙයා බේර ගන්න. හරි මේක විමර්ශන ඉවර වෙනකල් මේ අපි මේක ඉඳලා මේක මේ තත්ත්වෙට මූණ දෙමු කියන්න හිටියන. ඒක තමයි සිවන්ත ඇත්තටම සමහර ප්‍රශ්න ආවට පස්සේ මිනිස්සු තනි වෙනවා. කොච්චර 1000ක් ලක්ෂයක් මැද හිටියත් මිනිස්සුන්ට තමන් අසරණ වෙන අවස්ථාව එනවනේ. ඒ වෙලාවට මිනිස්සුන්ගේ සපෝට් සිස්ටම් එකක් තියෙනවා හැම මිනිස්සෙකුටම. හැම මිනිස්සෙකුටම තියෙනවා තමන්ගේ වටේ දුක කියන්න හරි සතුට හරි කියන්න ළඟ මිත්‍රයෙක් ඉන්නවා. ඔව් සතුට කියන්නත් කවුරුත් නැති වුණොත් ඒත් එහෙම තමයි. ඒ කියන්නේ ඒ දේවල් වලට මේ තියෙන්න ඕන හැම මිනිස්සෙකුටම. එහෙම නැති වුණාම තමයි ගොඩක් අසරණ වෙන්නේ. එතකොට අර කවුරුත් නැට නෑනේ කියන හැඟීම එන්න දෙන්න නරකයි කාට උනත්. මම කියන්නේ හැමෝටම. අපි හැමෝම ඒක තේරුම් ගන්න ඕන. කාට හරි කරදරයක් වුණාම මිනිස්සු බලන් ඉන්නේ අර මේ අර සින්දුවක් කියන මේ ඔක්කොම බලන් ඉන්නේ වරදිනුතුරු අපිට කියලා. එහෙම තමයි ගොඩක් දෙනෙක්. හැබැයි ඒ වුණාට තමන්ගේ සමීපතේ අතාරින්න නරකයි. එතකොට ඒ කියන්නේ යම් විශ්වාස කරපු පිරිසක් ඉන්නවනම් ඒ අය රැඳෙන්නම ඕන නේද? හැම මිනිස්සෙකුටම එහෙම ඉන්න ඕන. කවුරු හරි එහෙම අතාරිනවා කියන්නෙම ඒක ඉතින් මේ අතෑරෙනවා කියන්නේ හරි නරක තත්ත්වයක්. ඒක තමයි ඉතින් අත්‍තරම පේන්න තියෙන දේ. ඉතින් මේ සහ මේ BBC පොත් මේක වාර්තා කරලා තිබුණනේ. එතකොට ඒකෙදී මේක දැක්කම ඡායාරූප ටිකක්. එතකොට ඒ ගෙදර බලපුවමත් ඇත්තටම මේ තමන්ගේ වෘත්තියෙන් හෝ තමන්ගේ ඉගෙනීමෙන් හෝ අර තමන් බබලෙන් උත්සාහ කරපු මිනිස්සෙගේ පරිසරයක් පේන්නේ නැහැ වරුණ. එහෙම නැත්නම් එයා ඒක භුක්ති විඳ කියන එක පේන පරිසරයක්වත් නැහැ. ඇත්තටම මේ අර මොකක්ද ඒකයි මමත්වය කියන එකත් එක්ක තරඟ කරපු මිනිස්සෙක් කියන බව පේන්නේ නැහැ. මොකක් හරි සේවයක් කරන්න උත්සාහ දරපු කෙනෙක් කියන එක විදිහට තමයි පේන්නේ. ඉතින් ඇත්තටම අපි ඉදිරියේදී ඉතින් විමර්ශන ඒවත් එක්ක මොකක්ද බලන්න වෙන්නේ. සමහර මේ බොරදී මාළු බාන්න බලනවා මම රජිත කීර්තිත එන්න කොන්නගේ අහදයෝ. අපි ඇත්තටම සෑහෙන කාලයක් දන්නේ මම. මට ඇත්තටම මේ නම කියන්න කැමති නම් කියලා මම කවදාවත් කියන්න. හැබැයි එයා ඒක දැකලා එයා හිතේ අතින් සතුටු වෙලා දාන හැසිරෙන විදිය දැක්කම මට තේරුම් ගන්න පුළුවන් මේ මිනිස්සුගේ දේශපාලනය සහ මිනිස්සු මේ මුම් මිනිස්සුද කියලා හිතෙන්නේ. ආයෙ මුණත් කියන්නේ දැක්කත් අපි ගනුදෙනු කරලා තියෙන පුද්ගලයෝ. මේ එහෙම මිනිස්සු මං හිතන්නේ එතකොට මිනිස්සු තේරුම් ගන්න ඕන මේ දේශපාලනය සහ මේ හින්දා තියෙන මේ මිනිස්සු වැටෙන තැන. ඒක තමයි එතුමට මේ ඇත්තරම මේ ඉතිහාසය මතක් කරලා දෙන්න ඕනේ මේ වෙලාවේ. මේ එහෙම බලපුවහම ඔයත් එක්ක ඔයා පටන් ගත්ත මොහොතේ මේ හිටපු දේශපාලනය කරපු අය අතුරුදහන් වුණාද නැති වුණාද ඒ මිනිස්සු ගැන ඔයාද සන්තෝෂ වෙනවද කියලා අහනවා. මොකද එයාගේ ওই Facebook එකේම එයා සෑහෙන ඒවා අයිතිය වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සෙක්. එතකොට කෙනෙක්ට ඒ වගේ දෙයක් වුණාම මේ ඒ විදිහේ නිගමනයකට ඇවිල්ලා දේවල් කතා කරන එක ගැන අපි ගාව මොකොත් තොරතුරු නැතුව කොහොමද සිවන්ත එක කියන්නේ මම කියන්නේ කිසිම දෙයක් අපි
එහෙම ජජ්මන්ට් දෙන්න අපි කවුද? සහර අරක තමයි ඉතින් ඇත්තටම අපි කවුරුත් සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැ. අත්වැරදීම් වෙන්න පුළුවන්. හිතාමතා වැරදි කරලා තියෙනවා වංචා කරලා තියෙනවා ඒවට අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනේ. ඒවා කිසි තර්කයක් නැහැ. හැබැයි ඒකට කාලයක් තියෙනවා. කාලයක් තියෙනවා මේ අර හරි පව් කරලා අනිත් අයට මේ ගල් ගහන්න කලින්. නෑ සමහරට ගොඩක් වෙලාවට දැන් දේවනේ ගල් ගහන්න ගන්නෙම මොකක් හරි පවක් තියෙන මිනිස්සු. ඔව්. ඇත්තට මේ පව්කාර ස්ත්‍රියගේ කතාව ඒකනේ. ඔව් ඒක තමයි. ඒව මේ වට කරගෙන එයාගේ වෘත්තිය ඇත්තටම මේ සමාජයෙන් ප්‍රතික්ෂේප වුණු වෘත්තියක්. හැබැයි එයාගේ පාරිභෝගිකයම වට කරගෙන ගල් ගහන්න මරන්න කියන නීති ඉස්සරහට ආවා. එහෙම තමයි වෙන්නේ. ඉතින් ජේසුස් වහන්සේ කියනවා අපේ ලොක්කා වරුනේ දැව්වේ ලොක්කා මේ කියනවා මේ ඇවිල්ලා මේ මෙතනින් පව නොකරපු කෙනා පළවෙනි ගල ගහන්න කියලා. ඉතින් පළවෙනි ගල අතට ගන්නකොට තමන් කල්පනා කරන්න ඕනේ තමන්ට මොන වගේ මේ අවස්ථාවක් එළඹෙයිද කියන එකනේ. ඉතින් හැමෝම තමන්ගේ ප්‍රශ්න වලට මුහුණ දෙන විදිය වෙනස්නේ. අඬලා මුහුණ දෙනවා, hina වෙලා මුහුණ දෙනවා. ඉතින් සමහරව සියදිවි හානි කරගෙන ඒ තැනට යනවා. ඉතින් ඒක ගැන අපි සන්තෝෂ වෙන්න ඕනේ නෑනේ මේ සමාජය ඇතුලේ. අර ඇත්තටම අර ප්‍රේමදාස මේ මැතිතුමා බෝම්බකින් ඝාතනය වුණා කියලා මිනිස්සු සන්තෝෂ වුණාට එහෙම සතුට වෙන සමාජයක් ඕනේ නෑ අපිට නේද? ඒ තැන් වලට අපි යන්න ඕනේ. ඒ තැනට යනවා කියන්නේ අපි සමාජයේ හරි විකෘති සහ ගෝත්‍රිකයි කියන එක. ඒකත් එක්කම සිවුන්දි මේ ඊට පස්සේ හර්ෂණ සූරියක් පෙරමුණ මුදල් අමාත්‍ය ලේකම්වරයා මුදල් කාර්ක සභාවට අද ඊයේ එන්නේ නැහැ කියලා මුලින්ම කියලා තිබ්බා සහ ඊට පස්සේ කොහමද ඇවිල්ලා තිබ්බා. ඔව් එන්නේ නැහැ කියලා දැනුම් දීලා ආවානේ. අපි මේ රෙකෝඩින් එක ගන්නකොටත් ඒකේ තාම මොනවාද උනේ කියන කතාව තාම එළියට තිබ්බේ නැහැ. මේ සමහරවිට මේ විදිහේ ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. කොහොම හරි මේ අපි ඇත්තටම මමත් බැලුවා මේ එන්නේ නැහැ කියන කතාව කිව්ව ගමන් එතන ලොකු අවුලක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. මේවට මුහුණ දෙන්න ඕන. Taman ඒක වගකීමක් ගත්තේ වගකීමක් බාරගත්තා නම් ඒ වගකීමට වග වෙන්න ඕන. ඒක මේ තනි පුද්ගල කතාවක් නෙවෙයි මේක සාමූහික ලොකු වගකීමක්. ඒ වගකීමෙන් පැනලා යනවා නම් එතනින් එහාට ආයේ කතා කරන්න දෙයක් නැහැ හොරු තමයි. ඔව් අනිත් එක වරුණ දැන් මේ තියෙන මේ තැන් දෙක බලන්නකො. ඔහු මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා. එතකොට මේ කැඳවන්නේ පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට. එතකොට මෙතනට එන්න බැරි නම් එතුමාට මොකක්ද ඊට වඩා තියෙන ලොකු වැඩේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක වැරද්දක් කරලානේ දැන්. ඒ කියන්නේ ඒක ජනතාවට කියන්නේ නැතුව මාස ගාණක් හංගන් ඉඳලා. ඔව් ඒක කිව්ව විදිහත් ඇත්තටම පිළිගන්න බෑ. ඒකත් එයාවේ කොහෙන් හරි ලීක් වෙලානේ. විසල් බ්ලෝවර් කෙනෙක් කාට හරි කොහොම හරි කරලා ඒක අදාළ රජිත් කීර්ති. ඔව් එයාලට දීලා. එයාත් ගැහුවානේ නිවේදනය. එහෙම නෑ ආවේ. ඒ දවසේ තමයි ඉතින් ඇත්තටම ඔය ටික එළියට ආවේ. මේ හංගගෙන යනවා නම් ආයේ කතා කරන්න දෙයක් නෑ. ඒවා ගැලපෙන්නේ නෑ ඉතින්. මේ ඒවා කවුරුත් අනුමත කරන්නේ නැහැ. පාක්ෂ විපක්ෂ එහෙම අදාළත්වයක් නැහැ. ඒක අදාළ ආයතනයේ මේ නිලධාරියෙක් වැඩ තහනම් කළ නිලධාරියෙක් සියදිවි හානි කරනවා. ඒ තැනට යනකල් මේක මොකද්ද මේ මෙතනට සහභාගී නොවි කරන්න කියන එක ප්‍රශ්නයක් තියෙනවා. එහෙම මේ විහිළු කරන්න විහිළු සපයන්න බෑ. ඉතින් ඒක කරපු දේ හොඳයි. මේ සිදුවීම් කොහොමද කියලා ඉතින් බලන්න තමයි තියෙන්නේ. ඕක ඇත්තටම මේ කොතන හරි වරදක් වෙලා තියෙනවනේ වරුණ. නැත්තම් ඕක කොහොම මේ වගේ ප්‍රවෘත්තියක් නෙවෙයි. වැරද්ද අඳුරගන්න සහ ඒකට හරි උත්තර හොයන එකනේ තියෙන්නේ. වැරද්ද අඳුර ගන්න එක නැතුව ඒක හංගගෙන මට එන්න බෑ වන් එන්න නෑ වගේ එහෙම ලෙවල් එක වැඩ කරන්න බෑ. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඊට වඩා වැදගත් කාරණේ මොකද්ද කියලා මෙතන පෙනී ඉන්න එකට වඩා. ඊට වඩා ලොකු ප්‍රශ්න. ඒ අතින් ගත්තාම අර මේ හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා එක්ස් පණිවිඩයක් නිකුත් කළානේ. මේක ඇත්තටම මේකේ තියෙන මේ தත්ත්වය පෙන්눔 කරලා දීලා ඇත්තටම එතුමා කරන්නේ වැරද්දක් කියන එක. ඉතින් ඒක ඒ කියන්නේ මේකේ සභාපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් එහෙම කෙනෙක් පෙන්නලා දෙනකල් ඉන්න අවශ්‍ය කාරණේකුත් නෙමෙයි. කොහොම හරි කමන්නේ ඉතින් එන්නේ නැහැ කීක ඉඳලා ගියේ කොහොඳයි. හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා කිව්වා මේ ඔබතුමා නාවට අපි මේක කැඳවනා කියලා. සමහරට ඒ නිසා ගියා වෙන්නත් පුළුවන්. මේ රයිට් අපි ඉවර කරන්න කලින් සිවන්දේ මේ කතාවක් තියෙනවා මේ ක්‍රිකට් අල්ලසට සම්බන්ධ වූ මාධ්‍යවේදීන් පිළිබඳ රජයේ විමර්ශනයක් යනවා කියලා මේ නිවුස් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පෞද්ගලික කාලේ ඒක අපි දන්නවා. මේක මම උදාකාරවම දන්න කතාවක්. මේ මම ක්‍රීඩා මාධ්‍යවේදියොත් එක්ක වැඩ කරලා තියෙනවා. සමහර ගනුදෙනු කරලා තියෙනවා. මේ සමහර ආයතනවල මාධ්‍යවේදියෝ කෙලින්ම මේ ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ
සෑහෙන සන්තෝෂම් අරන් තියෙන සංචාර වලට යන්න. ඔව්. අපි මම වැඩ කරපු ආයතන වල හිටපු සමහර මිනිස්සු මේ සංචාර වලට අය කෙලින් වර්ල්ඩ් කප් එකක් තියෙනවා නම් කෙලින්ම මේ ඔක්කොම දාගෙන එහෙම තමයි යන්නේ. ඉතින් එයාලට අර සියලු සැප සම්පත් හම්බ වෙනවා. එහෙම මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙම ජීවත් වුණු එහෙම මාධ්‍යවලදී ඉන්නවා. එයාලගේ ඒක තමයි කුලිය ලියවීම. එහෙම කුලියට ලියනවා කියන්නේ තමන් ආයතනයකින් පඩියක් ගන්න ගමන් තව ආයතනයකින් මේ පක්ෂග්‍රාහීව ලියන සන්තෝෂමක් ගන්නවා. එහෙම පක්ෂග්‍රාහීව ලියන්න අයිතියක් නැහැ. එහෙම හිටියා හොඳයි. බලමු ඉස්සරහට මොනවද කරකෙන්නේ කියලා. හොඳයි. හොඳයි. මේ එහෙම බලන්න ඕනේ. ඒක හැමදාම මේ දේ සෙල්ලම් කරන්න බෑ. ඒවා නවතින්න ඕන. මේ ඔය හැමදේම නරක වෙන කියන්නේ ක්‍රිකට් එක විතර නෙවෙයි හැමදේම නරක වෙන්න ඔය හැමෝම බලපාලා තියෙනවා මම කියන්නේ. ඔය ඕකේ අර නිකන් අතුරු කාරණයක් කියන්න මේ සිදුවීමක් මේ කියන්නේ මූල්‍ය අපරාධ විමර්ශන එකකේ පිහිටෙව්වනේ යහපාලන ආණ්ඩුවට ආව කාලේ. එතකොට අපේ හිතවතෙක්ට යන්න වුණා මේ ඕකට උත්තර දෙන්න මේ ඒ අදාළ ඇමතිවරයෙක් ඒ කාලේදී ජනවාරි 1 වෙනිදා පවත්වපු උත්සවයකට සහභාගී වුණයි කියලා. ඇත්තටම බලපුවම එතන මුදල් අවභාවිතයක් වෙලා තියෙනවා මේ අවසානයේ මේ මාධ්‍යවේදීන්ගේ වැරද්දක් කියන එක කියවුනේ නැහැ. මේගොල්ලොන්ට ඉන්විටේෂන් එකක් හින්දා ගියා කියන එක. හැබැයි බලපුවම රජයේ මුදල් අවභාවිත කරලා උත්සව පවත්වලා මාධ්‍යවේදීන් දන්නෙත් නැහැ. ඉතින් එහෙම දන්නේ නැතිව වෙන දේවල් එක්ක දැනුවත්ව වෙන දේවලුත් තියෙනවා. ඉතින් ඒක දැනුවත්ව වුණා හරි නොදැනුවත්ව වුණා හරි ඒවලට මුහුණ දෙන්න අපි හැමෝම ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒකලොත් ඒවට මේ වගේ කන්සික්වෙන්සස් තියෙනවා. ඔක තමයි කතන්දරේ මේ සිවයිනම් අදට අපි ගිහිල්ලෙමු වරුණ. ඉතින් මේ වෙනද වගේම ආරාධනා කරනවා සතුටුදායක මේ දිනයක් සමරන්න කියලා. ඉතින් හැමෝටම කියනවා නිවාඩුවේ ගත කරන්න කියලා. අපිව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අපේ අලුත් වැඩසටහන් ටික බලන්න. තව අලුත් වැඩසටහනක් එනවා. ඊයේ අපි මේ ප්‍රචාරය කළා මේ චූලාපත් බ්‍රෑන්ඩ්. ඒත් එක අලුත් වැඩසටහනක් පටන් ගත්තා. ඒක ටිකක් වෙනස් විදිහේ වැඩසටහනක්. මේ විශේෂයෙන්ම ලංකාවේ අර මේ කාන්තාව සම්බන්ධයෙන් කතා කරන ඒක ටිකක් වෙනස් විදිහේ වැඩක්. බලන්න තව වැඩසටහන් කීපයක් මෙන්න නියමිතයි. ඉදිරි දවස් කීපෙදී මේ ඒවත් එක්ක සම්බන්ධ වෙන්න දිගටම අපිත් එක්ක ඉන්න එහෙනම් ගිහිල්ලෙමු. වරුණ. ජය වේවා.